තෙරුවන් සරණයි. ධර්මයේ දන්න කෙනාට දැනගත්ත කෙනාට තමයි කරන්න දෙයක් කිව්වේ. හැබැයි මේ ධර්මයේ දන්න කෙනා දැනගත්ත කෙනා කියන්නේ මේ විභාගයක් පාස් කරපු කෙනා නෙමෙයි. ඒ විභාගයක් පාස් කරා කියලා එතනට යන්න බෑ. එතන තවත් ධර්මයේ වැහිලා තියෙන්නේ. ධර්මයේ දන්න දැනගත්ත කෙනා කියන්නේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකින එක. ඔතන තමයි වැදගත්ම. මේ ලෝකේ බොරුවක් කියලා. ඒතකොට රූපේ ඇත්ත කරගෙන බෑ. දැන් ඔබ සමහරලාට මේ ධර්මයේ තුලටම ඉගෙන ගන්න ගියාම සිද්ධ වෙලා තියෙන දේ බැලුවම පුදුම හිතේ ඔබට මේවා කියනකොට අභිධර්මයේ තුල රූපකාණ්ඩ 28 ඉගෙන ගන්න ගිහිලා රූපේ ඇත්ත කරගෙන. ඒදී සමහර භික්ෂුන් වහන්සේලා දැන් එතන හිර වෙලා. දැන් කිව්වහම දැන් අභිධර්මයේ කියන්නේ ඒක අභිධර්මයේ අවශ්‍යමයි. අභිධර්ම පිටකේ ඊටාම වැදගත්. අපි කිසිම වෙලාවක ඒ අභිධර්මයට එහෙම කතා කරන්න මොකද අභිධර්මයේ කියන්නේ පොතක තියෙන දෙයක් නෙමෙයි. ඉස්සෙල්ලා මේක කියන්න ඕනේ. මේ එකක්වත් පොතක තියෙන දේවල් නෙමෙයි. මේ ධර්මයේ අභිඥාවෙන් දැකීම අභිධර්මයයි. ඒක පොතකින් නෙමෙයි ඔබේ සිතෙන් දකින්නවා. ඒ සිතේ සත්‍ය දකින්න තැනයි අභිඥාව තියෙන්නේ. අභිධර්මයේ තියෙන්නේ. මේ හැම එකක්ම තියෙන්නේ මේ සිත දෘෂ්ටියක් මායාවක්. ඒක මායාවක් දෘෂ්ටියක් වෙන ආකාරය දැකීම. ඒකයි ඒක අභිඥාවෙන් දකින්නවා කියුවේ. ඒක ඔබට අභිධර්මයේ ඒ රූපකාණ්ඩ 28ක් ඒවා ඉගෙනගෙන චිත්ත වීති ඉගෙනගෙන ඔය කියන ඔය ප ဋ ාණ කරන ටික ඉගෙනගෙන ඔය සේරම ටික ගියාමත් ඔබට තේරෙනවා ඒත් නිවන් දකින්නේ නැහැ. එතකට හේතුව තමයි මේ සිතින් මිදිලා නැහැ. සිත තව තව වැඩි වෙලා. එතකොට ධර්ම මාර්ගේ වැහිලා ගිහිල්ලා තියෙන්නේ. අනේ ඒ නිසා මේ හොඳ මේක නිවැරදි තැනින් අල්ලගත්තේ නැත්තම් සර්පයා වලිගෙන් අල්ලගත්තා වගේ Tamanටම දැනුමක් වැඩි කරලා තවත් දන්න කෙනෙක් බවට පත් කරලා තවත් මාර සංඥා වැඩි කරලා තමයි තියෙන්නේ. එහෙමයි කතා කරන්නේ මහා මාන්නිකින්. මහා මාන්නිකින් එයාට දැනෙන්නේ එහෙමයි. මම තමයි මුදුනා. මම තමයි ලොකු කෙනා. අපි දිහත් එහෙම බලනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපි වුණාට එහෙම නැහැ. අපි එහෙම නැහැ. අපි හරි නම්‍යශීලී. මොකද අපි කියන්නේ හැමෝටම නිවන් දකින්න පුළුවන් කියලා. අපි කියන්නේ ඔය අන්තවලට ගියාට පස්සේ ඒවයින් මිදුනොත් නිවන් දකින්නවා කියලා. වැරදිලා හරි වෙනවා. නමුත් ඒ වැරද්ද හදාගන්න පුළුවන්. දැන් අඟුලිමාල මිනිමැරුවේ වැරදිලානේ. දන්නේ නැතුවනේ. නමුත් අඟුලිමාල රහත් වුණානේ. ඒතකොට ඒ වගේ කොච්චර තියනවද එහෙම බැලුවොත් එහෙම දැන් මේ අම්බපාලි වගේ එහෙම බැලුවොත් එහෙම මෙහෙණින් වහන්සේලා හිටන් මේ ගණිකාව වගේ හිටපු ඒ සමාජයෙන් කොන් කරපු අය පවා රහත් වෙනවා. නමුත් ඒ අයව කොන් කරපු කොච්චර කාන්තාවෝ බුදු සමය තුල අපිට පේනවද රහත් වෙලාවක් නැහැ. එතකොට කුජුත්තරා වගේ චරිතයක් ගත්තොත් හැමෝම අර වැඩකාර සමහරලාට සුනීත සෝපාක වගේ කසල සෝදක කියන්නේ අසූචි කද අරන් ගියයි. නමුත් මේවා එහෙම තරහ තිරන්නේ මේක අපිට කෙනෙක්ට මේ එහෙම කිසිම අපිට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. අපි කියන්නේ හැම කෙනෙකුටම අවස්ථාවක් තියෙනවා. ඒකයි කොච්චර වුණත් බුදුන් වහන්සේ දෙව්දත් කොච්චර ගල් පෙරලෝ වුණත් මොනවා කරත් දෙව්දත්ටත් අවස්ථාවක් දෙනවනේ. ඒකෙන්ම තේරෙනවානේ බුදුන් වහන්සේ කිසිම කෙනෙක්ට අවස්ථාවක් නොදී නැති බව. අවස්ථාව දෙනවා. ඇයි ඒක තමයි මහා කරුණාව. මේ මහා කරුණාව කියන්නේ අමුතුවෙන්ම උපාදාන කරගන්න එකක් නෙමෙයි. මේ ධර්මය අවබෝධ වුණාම එතනයි ඉන්නේ. මේ ධර්මය අවබෝධ වුණාම කෙනෙක් නැහැනේ. සබාදාමයි. සබාදාම වැළුවාම ගහේ අතුකඩන් ගියාට ගහ එපා කියන්නේ. අන්න ඒ වගේ ගහ ගිනි තියලා දැම්මත් ගහ එපා කියන්නේ. ගහේ ගෙඩි කඩන් ගියාට ගහ එපා කියන්නේ. ඒ වගේ තමයි සබාදාම. Tamanට මොන දේ වුණත් ඒකට කම්පාවක් නැහැ. අර සබාදාම පුදුම කතාවක් කියනවා. ඔබට ඒක වැටහෙන්නේ නැති. ඉතින් මේ සිතේ සත්‍ය දකින්න තැන දර්ශනය දැනගෙන තියෙන්න ඕනි. සිතට එන අරමුණේ සත්‍ය දකිනකොට ඒ අරමුණ එනකොට ඔබට සද්දයක් ඇහෙනකොට ඔබට සිතක් පහළ වෙනකොට ඒ හැම සිතම දකින්න එක තමයි අද තියෙන ලොකුම ප්‍රහේලිකාව ගොඩක් අයට. කොහොමද අපි දකින්නේ කියන එක. ඒක ඔබගේම අතේ තියෙන්නේ. අපිට සිත හැමතිස්සෙම මේ සිත නිවෙන්න ඕනි. ඒ කියන්නේ හැමතිස්සෙම සිත ඉස්මතු වෙනවා නම් ඒ මම ඉන්නවා. මම නැති වෙන්නේ මම නැති වෙන ගමනක් මේ යන්නේ. ඒ කියන්නේ මම කියන සංඥාව මාන්නේ. ඒක තුලයි දුක පිහිටලා තියෙන්නේ. ඒක තුලයි නිවන වැහිලා තියෙන්නේ. ඒ නිවන විවර වෙන්නේ මේ මාන්නේ අඩු වුණු තරමටයි. ඔබ දන්නවනේ
සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික ඔබ දන්නවා මේ ටික සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණ වෙනවා කියන්නේ සෝවාන් කියනවා. එතන සෝවාන් දැන් මේ දස සංයෝජනවල ඕරම් භාග්‍ය සංයෝජන උද්දම් භාග්‍ය සංයෝජන කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට කාමරාග පටික කියලා සකදාගාමි භූමිය පෙන්වනවා. ඊට පස්සේ මාන උද්දච්ච අවිද්‍යාව කියලානේ ගන්නෙ. උද්දම් භාග්‍ය සංයෝජන. එතකොට මාන්නේ නේද මේ යන්නේ? අවිද්‍යාව තියෙනකම් මාන්නේ තියෙනවනේ. එතකොට අවිද්‍යාව ප්‍රහීණයෙන් නේද මේ අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධෝ. එතකොට අවිද්‍යාව නේද මේ තියෙන්නේ? සංඛාර උපේක්ෂා ඥානය කියන්නේ සංඛාර උපේක්ෂාව කියන්නේ සබ්බ සංඛාර සමතේ කියන්නේ එතනම තමයි නිවන් මඟ තියෙන්නේ. එතනයි නිබ්බිදාවට යන්නේ. එතකන් නිබ්බිදා විරාගය නෑ. එතකොට මාන්නේ හැමතිස්සෙම වැඩි වෙනවා නම් එතන නිවන වැහෙනවා. හැමතිස්සෙම තමන් ඉස්මතු වෙනවා නම් ඒ නිවන වැහෙනවා. එතකොට මේ සිහිය පිහිටවනවා නම් දැන් ඔබට සිත පේන්න ඕනේ. සිත කියන්නේ අරමුණු. සිතට එනවා යනවා. මෙන්න මේත් එක්ක ලොකු යුද්ධයක් තියෙනවා. මේ යුද්ධය ඔබ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ එකයි මෙතන මහා වීරයක් මුලින් තියෙනවා. වීරය තියෙන්නේ මුල් අවස්ථාවේ. එතන සද්ධාව ගත්තත් සද්ධා වීරය සති සමාධි ප්‍රඥා. ඔතන බොජ්ජංග ගත්තත් එතන සති ධම්මවිජය වීරිය ප්‍රීති පස්සද්ධි සමාධි මහා වීරයක් තමයි මේකේ මූල හැමතැනම තියෙන්නේ. ඇයි මේ සිත දකින්න ඔබ හැමතිස්සෙම වීරිය ගන්න ඕනේ. සතර සම ප්‍රධාන ගත්තත් එහෙම තමයි. චංජන් ජනේති වායමති විරිය. ඒත් වීරිය තියෙනවා. ඒ කියන්නේ ඔබ මහා උත්සාහයක් මේකට ඕනේ. ඔබගේ කැමැත්තක් නැතුව, ඡන්දයක් නැතුව, චන්දන් ජනේති වායමක් නැතුව, වායමති වීරියක් නැතුව වීරියක් ආරහති ඒක වෙන්නේ නැහැ. චිත්තම් පග්ගඤ්ඤා චිත්ත පග්ගඤ්ඤාති පජහති වෙන්නේ නැහැ. ඉතින් මේ වචන නමුත් ඔක තේරුම ගත්තොත් හොඳටම ධර්මයේ තියෙනවා. ඒක තමයි මාර්ගය. සතර සම්ප්‍රදාන වීරය කියන්නේ ඒක නැතුව මේ මගක් නැහැ. ඒ කියන්නේ සිත දකින්න තැන ඒක තියෙනවා. සිත දකින්න තැන ඒ සිතට දකින්න දරන වෙහෙස. සිතුවිලි කියන්නේ සබ්බ පාපස්සා කරන. මේ ඔක්කොම බලන්න හැමතැනම එකම දේ. එතකොට ඔබ සිත දකින්න ඕනේ. එතකොට දැන් මේ සිත දකින්න හැටි අපි බේසික් එකට එමු පල්ලෙහා මට්ටමට. අපි ගිය පාරත් කතා කරා. සිතට එන අරමුණු ඔබ විවිධාකාර විදිහට කතා කරන්න. ඒ අරමුණු ඔබ තුලින්ම දකින්න. ඔබට සමහර විට එළියට යන්න හිතෙනවා. සමහර විට ඔබට දැන් දාඩිය දානවා. සමහර විට ඔබට අපි මේ කතා කරන්නේ ඇත්තටම ගැඹුරු ධර්මයක් නෙමෙයි මේ සිත දකින්න තැනේදී. සිත දකින්න තැනේදී අපි මේ කතා කරන්නේ එදිනෙදා මේ සතර ඉරියව්වේ එන අරමුණු ගැනමයි. එතකොට මේක හතර ඉරියව්වෙම මේ විදර්ශනාව තියෙනවා. බුදුන් වහන්සේමයි ලෝකෙට මේ විදර්ශනාව හෙළි කරේ. සමතේ තමයි බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබන්න පෙර ආරාර කාලාම උද්දකරාම පුස පස්සකටව සේරම සමතේ තමයි හිටියේ. එතන අරූප ධාන, රූප ධාන ඒවේ තමයි හිටියේ. නමුත් බුදුන් වහන්සේ දුකෙන් මිදෙන්නේ නැති බව දැක්කා. ඒව මත් වෙවේ හිටියට. සමාධි කියන්නේ ඒව ලෞකිකයි. ඒව මත් වෙලා ඉන්නවා. ඒව ලෝකෝත්තර නැහැ. එතකොට ඇත්තටම සත්‍ය දකින්න තැන මේ දුකෙන් මිදෙන්නේ මේ සිතේ සත්‍ය දැකලා මිදුනොත් විතරයි. එහෙමනම් මේ සිත කියන්නේ එන අරමුණුනේ. අරමුණු ගැනීමමයි සිත කියන්නේ. ඒක පොතකින් ගත්තත් ඔබ ඒක සාමාන්‍ය දැනීමෙන් ගත්තත් ඔබට දැන් මේ පේන දේ. දැන් ඔබට එන අරමුණු. එතකොට ඔබට හොඳ නුවණක් ඕනි. අර දර්ශනය හොඳට වැදගත්. එක සිතක් ඇති වෙලා නැති වෙලා ඊගාව සිත හටගන්න. අවුත්තා සම්භූතං උත්ථානම් භවිස්සති. ඒතර ඔබ දැන් බලන්න මේ පැත්ත බලනකොට බිත්තිය පේනවා. ඔය පැත්ත බලනකොට දැන් ඒව විලා ద్వාරසිතනේ. ඒව ద్వාරසිත. ద్వාරසිත කියන්නේ දැන් මේ සද්දයක් ඇහෙනවා කියන්නේ ඒක සෝත ద్వාරයෙන් එන්නේ. ඒතර ඒක කනනේ. ඒතර සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කිව්වොත් අස කන දිව නාසය ඉන්නේ ආයතනනේ. මේකෙන් ගැඹුරු න්‍යාය මේ ධර්මයන් මේ තුල තියෙන ආයතන කියන්නේ පණවන්න බෑ තියෙන දෙයක් නෙමෙයි ආයතන ක්‍රියාවලිය. එතකොට ඒක හේතු තියෙනකොට තියෙනවා හේතු නැතිනකොට නැති වෙනවා. මෙතන මායාවක් තියෙන. එතනින්ම එන්න ඕනි. දර්ශනේ තියෙන්නේ මේ පැහැදිලි කිරීම. දැන් අපි එතනට යන්නේ නැහැ. දැන් අපි ප්‍රතිපදාව පැත්තටමයි එන්න ඕනි. එතකොට ඔබ දැන් ద్వාරයෙන් එන එතකොට ඒ S2 දැන් එන්නේ චක්කු විඥාණයෙන් වර්ණ. එතකොට හැඩතල. දැන් එතකොට මේ හැම එකක්ම එන්නේ මනෝ විඥාණයෙන් අරමුණු දෙන්නේ. ඒකත් හොඳට බලන්න අර චිත්තානුපස්සනාව වඩනකොටත් ඒක එනවා.
සතර අතිපට්ඨානේ කායानुපස්සනාවේදී මෙතන කෙනෙක් නෑ ඒක දකින්න වෙනම පැකේජ් එකක් විදිහට අපි කායानुපස්සනාව විශේෂ දේශනා මාලාවක් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ටික සේරම කැටි කරලා ගත්ත තැනක් තමයි මේ ප්‍රතිපදාව අපි පෙන්වන තැන. කායानुපස්සනාවේදී මේ කය කෙනෙක් දෙයක් නැති බව තමයි ගන්නෙ. එතනින් ඔබ ඒක දකින්න තමයි කායानुපස්සනාව පෙන්වන්නේ. එතන ගන්නනේ ආනාපාන සති භාවනාව, ධාතු මනසිකාර භාවනාව, ඉන්ද්‍රිය සංවර භාවනාව, එතකොට ඉරියාපත භාවනාව. එතකොට එතනින් ගන්නවා නවසීවතකේ කියලා. එතකොට ඒ කොම 16ක් ගන්නවා. එතකොට ඒ සේරම තියෙන්නේ මෙතන කෙනෙක් නැති බව දකින්න. එතන කේසාලෝමාන අකාදන්ත තසෝ කියලා මේ ඒ ඉන්ද්‍රිය ඒ ගත්තත් ඒ විදිහට ගත්තත් මේ කුණප දෙසිස් මහා කුණප විදිහට ගත්තත් ඒත් එහෙමයි. දැන් මේ මොන විදිහට ගත්තත් මේකතන කෙනෙක් දකින්නේ නැහැ. බාහිර දෙයක් නැති බවයි දකින්නේ. දෙයක් කෙනෙක් හම්බ වෙනවා නම් එතන බාහිර ඇත්ත වෙලා. බහිද්ධා කියන අන්තයේ. අජ්ජත් බහිද්ධා අන්ත දෙකෙන් මිදෙන්න ධර්මයක් තමයි මජ්ජේ ඥානං කියන මධ්‍යම ප්‍රතිපදාවෙන්. ඒක හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධත්. ඒ කියන්නේ හේතුඵල ධමයක් ඔබ දකින්නේ. ඉතින් මේක හරි හොඳින් දකින්න මේ ධර්මයේ. දැන් ඔබ එන අරමුණු දකිනකොට ඒ අරමුණු සිතින් එන අරමුණු ගොඩක් තියෙනවා. දැන් ඔබට හිතෙනවා වතුර තිබහයි. අපි ඒවා එහෙමත් උදාහරණ පෙන්නනවා. ඒතර ඒ වුණාට හිතට වතුර බොන්න බෑ. හිතට බඩකිනේ. මොකද හිතට බත් කන්න බෑ. මේ හොඳට සිහියෙන් දකින්න ඕනේ. මේ තමන්ගේ හිතේ මායාව කොයිතරම් කැරකෙනවද කියලා. දැන් ඔබ සිතට සිහිය පිහිටවනවා නම් එන අරමුණු දකින්නවා නම් දැන් අපි මූලික අවස්ථාව කතා කරලා ඉවරයි. එතකොට සිහිය එන අරමුණු ඔබට දැන් පේනවා. ඒ කියන්නේ හොඳට සතිය ඔබේ වැඩෙනවා. ඊට දෙවෙනි අවස්ථාවට ඔබ එනවා. දෙවෙනි අවස්ථාවට එනකොට ඒ අරමුණේ සත්‍ය දකින්න ඕනේ. දැන් ඔබ අරමුණේ සත්‍ය දකින්න උත්සාහ කරනවා. එතකොට ඔබ අරමුණ හොඳින් දකින්න උත්සාහ කරනවා. එන අරමුණ. එතකොට දැන් ඔබට එන අරමුණු ඉතින් අපිට මෙහෙම අරමුණු අරගෙන උදාහරණ විදිහට පෙන්වන්න වෙනවා. එතකොට ඔබට එනවා බඩකිනි කියන අරමුණ. එතකොට ඒක දැන් හිතට දැන් එන්නේ මනෝවිඤ්ඤාණය. එතකොට ඒක සත්‍ය දකින්නවා කියන්නේ දැන් අපිට එන අරමුණේ සත්‍ය දකින්න එපා. දැන් පොත කියන අරමුණ එනකොට ඔබට ලේසි අපි ඒක කියලා. බාහිර එතකොට පොත උපමා කරාට තව දෙයක් ගන්නකො. දැන් මොන හරි අපි හිතමු කෙසෙල්. අපි හිතමු ඔබ තේ බොනවා. අපි හිතමු ඔබ ඇඳුම් අඳිනවා. අපි හිතමු මේ ඔක්කොම එන අරමුණුනේ සිතට. එතකොට ඒව බාහිර නැති බවනේ දකින්නේ. හැබැයි ඒව දැකලා අවබෝධයක් තමයි ඇති වෙන්නේ. සංකිතේ නිබ්බිදායන අවබෝධ ඥානයක් තමයි නිවන් මඟ යන්නේ. ඒ කියන්නේ බාහිර මුකුත් නැති කරන්නේ. ඒ බඩු මුට්ටු ඒව නැති කරන්නේ. ඔබට ශබ්දය ඇහෙන එක නවත්තන්න බෑනේ. කනක් තියෙනවා නම් ශබ්දෙත් ඇහෙනවනේ. ඒතකොට ඔබට වර්ණ පේන එක නවත්තන්න බෑනේ. ඇහක් තියෙනවා නම් වර්ණෙත් පේනවනේ. ඒතකොට ඔබ ගඳ සුවඳ නැති කරන්න බෑනේ. නහයක් තියෙනවා නම් ගන්ධෙත් එනවනේ. සාමාන්‍ය කතා කරන භාෂාවෙන් අපි මේ කියන්නේ ඔබට තේරුම් කරන්න. ඒකට රස නැති කරන්න බෑනේ. කනකොට රසක් දැනෙනවනේ. නමුත් මෙතන තියෙන විශේෂ සංකිතේ නිබ්බිදාය කියන්නේ විශේෂ කාරණයක්. ඒ කියන්නේ දැන් මේ සත්‍ය දකින්න හැටි. සත්‍ය දකින්න හැටි. ඒ කියන්නේ දැන් මේ බාහිර නෙමේ හිතම කියලා දකිනවා. එතකොට මේ දැන් වර්ණේ දැන් පොතක් කියලා දෙයක් බාහිර නෑ. ඒක සම්මුතිය නෑ. ඒක අපි හිතින් හදාගෙන තියෙන. එතනට තමයි අපි ආවේ. එතකොට ඔබ අන්නාසි කියන්නේ හිතමයි දකින්නේ. එතකොට ඔබ කෙසෙල් කියන්නේ හිතමයි දකින්නේ. එතකොට පිච්චමල් කියන්නේ ඒ පිච්චමල් සෝද කියන්නේ ඒකත් හිතේ කියන්නේ. පිච්චමල් කියලා හිත අපි සම්මුතිනේ කියන්නේ. බාහිර පිච්චමල් කියලා දෙයක් නැහැනේ. එතකොට හැම දෙයකම බලන්න ඒ සේරම අපි හිතේ සම්මුති නාම තියෙනවා. දැන් මෙතන මේ අයිස්ක්‍රීම් කිව්වත් ඔබ මොනවාරි ආහාරයක් ගැන කිව්වත් ඇඳුමක් ගැන කිව්වත් ඒක බාහිර නෙමෙයි හිතම කියලා දකින්න ඕනේ. දැන් මෙතන විශේෂම දේ තමයි දැන් ඔබට කවුරු හරි බයිනවා. බයිනකොටත් ඒ තමන්ගේම හිතනේ කියන්නේ මෙයාට බයිනවා කියන්නේ. කවුරු හරි දැන් ඔබ හිතනවා මෙයා හරි හොඳයි. ඒ හොඳයි කියන්නේ ඔබේ හිතමනේ. ඒ හිත කියන්නේ මායාව. විඥානය අමතිස්සම හදන්නේ මායාවක්නේ. බාහිර කියලා ගත්තට බාහිර නෙමෙයි මේ අපි හිතනවා. අපේ හිතට අපි හැමතිස්සම අපි දැන් ওই ටීවී එක බලාගෙන අපි දැන් ඒක නිතරම කියනවනේ ටීවී එක බලාගෙන සැප විඳින්නේ දුක් විඳින්නේ ටීවී එකේ මොකුත් නැහැනේ අපේ හිතේනේ අපි ජීවත් වෙන්නේ අනේ හිත ඇතුලේ ලෝකේ ජීවත් වෙනවා චිත්තේන නියති ලෝකේ ඒතොර අන්නාසි තියෙන්නේ අපේ හිතේ පිච්චමල් තියෙන්නේ අපේ හිතේ දරුවෝ ඉන්නේ අපේ හිතේ ගෙවල් තියෙන්නේ අපේ හිතේ හැමදේම අපේ හිතම තමයි අපි දැන් මේ අපි පරිශීලනය කරන්නේ අපි හිතින් පිටට ගිහිල්ලා නැහැ නමුත් අපි හිතින් පිටට තියෙන සාධක කරලා පෙන්නනවා අන්න අර අතන අපි හිතට දැන් බාහිරට රැවටුනොත් අපිට බාහිර බඩමුට්ටු වලින් දුක එනවා කියලා අපි දුකටම යනවා.
අන්න දුකෙන් මිදෙන පැත්තට එනවා. බාහිර ඊට පස්සේ දැන් දරුවා මරුණත් දුකක් එන විදියක් නෑ. අර උරග සූත්‍රයේ තියෙන. තාත්තයි පුතයි කුඹුරට යනවා. සර්පේ දෂ්ට කරලා පුතා මැරෙනවා. නෝනට කියනවා ළඟ ඉන්න කෙනෙක්ගෙන් ගිහලා එක කෑම එකක් ගින්දරත් එක්ක අරගෙන එන්න කියලා. ඊට පස්සේ දර ටිකක් දාලා තියෙනවා. මේක ගිනි තියලා කෑම එකක් කාලා. නෝනයි ගොවි මහත්තයයි බිරිඳයි යනවා. දුකක් මුකුත් නැහැ. එතකොට ඒක තමයි ධර්මයේ පෙන්වන උපමාවක්. ධර්මය අවබෝධ වුණු කෙනෙක්ගේ ස්වභාවය අකම්පිත වෙන එක. ඒක අන්තවලින් මිදෙන එක. අටලෝ දහමින් කම්පා නොවන එක. ලාභාලාභ, නිന്ദා ප්‍රශංසා, කීර්ති අපකීර්ති, සැප දුක දැන් මේ අන්ත නැති වෙනවා. අන්ත තියෙන දෙයක් තියෙන්න ඕන. දැන් දෙයක් බාහිර නෙමෙයි මේ සේරම හිතමනේ. එතකොට බාහිර අන්තේ නැති වෙනවා. බහිද්දා කියන අන්තේ නැති වෙනවා. එතකොට අජ්ජත්. එතකොට සිතනවා. සිතට එනවා. ඒකයි සෝතාපන්න මාර්ගේ. ඒකයි එතන බාහිර හැම එකම තමන්ගේ හිතම දැක්කෙන සමාධිමත් සිතක් ස්වභාවය එතනම ප්‍රකට වෙන්න ගන්නවා. මේ සිත එතනම හැම මොහොතෙම සිතම පේන තැනට ප්‍රකට වෙන්න ගන්නවා. බාහිර මිදුණු තැන. අන්න එතන තමයි ඔබ සෝතාපන්න වෙන තැන. එතකොට ඒ සමාධිමත් එතන ඒ කියන්නේ ඒ මුලින් ඔබ වීරයකින් දකින්නේ බාහිර නෙමෙයි හිත කියලා. පස්සේ ඒකම යථාර්ථයක් බවට පත් වෙනවා. බාහිර නෙමෙයි හිත කියන එක යථාර්ථයක් බවට පත්. හැම එකම හිතම බව දකින්න ස්වභාවයටපත් වෙනවා. එතන සතිය එනවා. ඊට පස්සේ සමාධිය එනවා. ඒ සද්ධා වීර සති සමාධිය. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. එතන බල ධර්ම බවට පත් වෙනවා. එතනින් තමයි බොජ්ජංග වැඩෙනවා. එතනින් බොජ්ජංග වැඩෙනවා. එතනින් සති ධම්ම විජය විරිය පස්සද්ධි සමාධි උපේක්ඛාව ඒ පැත්තට දැන් එනවා තව. ඒතර බොජ්ජංග මේ ඔක්කොම එකටම යන ගමනක්. දැන් ඔබ බාහිර එතකොට දෙයක් නැති බව දකිනකොට බාහිර ඇලෙන ගැටෙන ඒ බාහිරට හැමතිස්සම කම්පණය වෙනවනේ. ඇලෙන ගැටෙන ස්වභාවය ඒ එතන නැති වෙනවා කියන්නේ කාමරාග පටික තුනී වේ කියන යනවනේ ගොඩක්. ඒක තුනීම වෙලා කාමරාග පටික වලට එහා ගිය අර අනාගාමි බුද්ධ සකදාගාමි භූමියෙන් එතන පෙන්නන්නේ. එතනත් යනවා දැන් බාහිරින් මිදි මිදි යන තැන කාමරාග පටික තුනී වෙවි යනවා. තුනී වෙවි ගිහිල්ලා එතනින් මිදෙන තැන තමයි සමාධිය. ඒක සකදාගාමි මාර්ග සිත සකදාගාමි සිත ඵලසිත මාර්ගසිත ඵලසිත. එතකොට ඒ දකින්න තැන මාර්ගසිත හටගන්නේ. හැබැයි එතන ප්‍රතිපදාව සකස් වෙනවා. ප්‍රතිපදාව දැන් බාහිර නෙමෙයි හිත කියන තැන ප්‍රතිපදාව ඒක. නමුත් දැන් අනාගාමී භූමියේ ප්‍රතිපදාව ඒ කොටම වැඩිය වෙනස් වෙනවා. ඒකයි අනාගාමී භූමිය. දැන් බුදුන් වහන්සේම භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කරනවා ස්වාමීනි නිවන් දැකීම සඳහා කුමක් කළ යුතුද? මහණෙනි ස්කන්ධයේ උදේ දැකීමමයි කළ යුත්තේ. ස්වාමීනි සෝවාන් වීම සඳහා කුමක් කළද? ඒත් ඒකමයි කියන්නේ. ඊට පස්සේ ස්වාමීනි සෝතාපන්න වීම සඳහා කුමක් කළ යුතුද? සකදාගාමී වීම සඳහා කුමක් කළ යුතුද? අනාගාමී වීම සඳහා කුමක් කළ යුතුද? අරහත්ත්වයේ සඳහා කුමක් කළ යුතුද? එතන බුදුන් වහන්සේ කියන්නේ ඒකමයි. මහණෙනි ස්කන්ධයේ උදේ දැකීමයි කළ යුතුයි. නමුත් මෙතන ස්කන්ධයේ උදේ දැකීමම තමයි සිද්ධ වෙන්නේ. ස්කන්ධය කියන්නේ දෙයක්. ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාරනේ. වේදනා සංඥා සංකාර විඥානය කියන්නේ විඥානයේ අවසානයේ පොතක්නේ හම්බ වෙන්නේ. පොත කියනකොට ඔය ස්කන්ධයම තමයි. පොත කියන්නේ ස්කන්ධයම තමයි. පොත බාහිර හම්බ වෙන්නේ නැහැ. කියන්නේ ස්කන්ධය ඇති වෙන නැති වෙන එක දැකනවා. ස්කන්ධය අනිත්‍ය දකිනවා. ඒ ස්කන්ධය අනිත්‍ය දකිනවා කියන්නේ ඒකටයි. එතකොට පොතෙන් මිදෙනවා කියන්නේ ඒ ස්කන්ධයේ අනිත්‍ය දකිනවා කියන එකම තමයි. එතකොට බාහිරින් පොත හම්බ වෙන්නේ නැහැ කියන්නේම ඒ ස්කන්ධේ දකින්න එක මට්ටම. හැබැයි අධිරෙන් අධිරට ප්‍රතිපදාව වෙනස් වෙනවා. ඒක ඔබට මේ ධර්මයේ තුලම දකින්න ලැබෙනවා දේශනාවලත්. අනාගාමි මාර්ග ඥානය කියලා අනාගාමි මාර්ගසිත ඵලසිත කියලා තියෙනෙත් ඒකමයි. එතන ඒක ආර්ය භූමියම තමයි. නමුත් ඒකේ ප්‍රතිපදාව අනුව තමයි මෙතන මේ විදිහට කඩලා පෙන්නන්නේ. එතකොට න ආගාමි නැවත උපදින්නේ නැත්තේ මේ සිතේ දෙයක් නැති බව දකින්න තැන. එතරයි අනාගාමි භූමිය. නමුත් ඒක ප්‍රායෝගිකව දැන් කොහොමද වෙන්නේ? ප්‍රායෝගිකව කොහොමද දැන් අපි ඒක බලන්නේ කියලා බැලුවොත් දැන් සිත සත්‍යයක් නෙමෙයිනේ. සිතේ පොත් තියෙන විදියක් නැහැනේ. සිතේ පොත් කියලා දෙයක් කොහොමද තියෙන විදියක් නැහැනේ. එතකොට අපි සිතට එන අරමුණ දැන් බාහිර නෙමෙයි බව දකිනවා. එතකොට අපි මේ දැන් එන අරමුණ දැන් අපි සිතෙත් එහෙම දෙයක් නැති බව දකිනවා. දැන් අරමුණක් එනකොට දැන් උන අනාගාමි භූමියට ප්‍රතිපදාව සකස් කරගන්නේ
අනාගාමී භූමියේදී ප්‍රතිපදාව සකදාගාමී භූමියේ ප්‍රතිපදාවට ප්‍රතිවිරුද්ධ පැත්තට යනවා. දැන් කලින් හිතපු දෙයට හාත්පසින්ම වෙනස් වෙලා යනවා. දැන් ඔබ කොහොමද ප්‍රතිපදාව එතකොට සකස් කරගන්නේ? දැන් ඔබ දැන් හිතන තැන දෙයක් නැති බව දකිනවනේ. දැන් බාහිරත් දෙයක් නැති බව දකිනවනේ. දැන් ඔබට පොත කියන අර අපි උදාහරණෙම ගමු. දැන් ඔබට සිතක් හට ගන්නවා. ඒක පොත දකින හිත. දැන් බාහිරත් පොතක් කියලා දෙයක් නැහැ කියලා ඔබ දන්නවා. ඒක දැන් ඔබ හිතට පේනන යථාභූත ඥානෙ. දැන් එතකොට සිතෙත් පොතක් නැහැ කියන එක දකිනවා. එතකොට මොකද වෙන්නේ? දැන් බාහිරනුත් මිදිලා සිතනුත් මිදිලා. හැබැයි පොත කියලා පොත දැකීමමයි Taman කියලා දකින්නේ. දැන් ඔන්න ඔබට සද්දයක් ඇහෙනවා. දැන් අර අපි කලින් දීපු උපමාවම බලමු. දැන් සද්දයක් ඇහෙනවා. දැන් සද්ද ඇහෙනකොටම කපුටෙක් කියලා එනවනේ. දැන් සද්ද ඇහෙනකොටම කපුටෙක් එනවනේ. දැන් ශබ්දයක් විතරක් වෙනවා. දැන් ඔන්න ප්‍රතිපදාව වෙනස් වෙනවා. දැන් ශබ්දයක් විතරයි. අයියේ. දැන් බාහිරත් නැහැ. දැන් මේ දැන් ඔන්න සද්ද එනකොට අපි සාමාන්‍යයෙන් කලින් ප්‍රතිපදාව හිටියේ මේ ශබ්දයක් එනකොටම ඒක බාහිර නෙමෙයි මගේ හිත කියලා. එතකොට ඒක ශබ්ද එනකොටම එන්නේ අරමුණක් එන්නේ. එතකොට කපුට කියලා එන්නේ. එතකොට ඒ ශබ්ද කපුටෙක්ගේ කියලා එනවා. ඒක නැති කරන්න බෑනේ. ඒක එනවා. ඒක ආවට ඒක බාහිර නෙමෙයි හිතම කියලා දකිනවා. මේ මගේ හිතනේ කපුටෙක් කියලා කියන්නේ බාහිර නෙමෙයි කියලා එතනින් මිදුණා. එතකොට කපුටෙක් හිතේ බාහිරේ නැති බව දැක්කා. බාහිරේ කපුටෙක් හම්බුන්නේ නැහැ. බාහිරෙන් සැප දුක් විඳින්නේ නැහැ. මොකද හිතේ කපුටෙක් නැති බව දකිනවා දැන් ඊගාව එකේදී. දැන් ශබ්දයක් එනකොටම දැන් මේ ශබ්දේ කපුටෙක් කියලා කියන්නේ මගේ හිතනේ. ඒ සම්මුති නාමය හදාගෙන තියෙන මම්මනේ. අපිම හදාගත්ත දෙයක් නේ. එහෙම දෙයක් බාහිරත් නැහනේ. දැන් කපුටෙක් කියලා එකකුත් නැහනේ. අන්න ස්කන්ධේ උදේවැය දකින්න තැන ගැඹුරට යනවා. කපුටෙක් කියලා දෙයක් නැහැ. අන්න එතන ප්‍රතිපදාව ඊටාම ගැඹුරට යනවා. දැන් එන ශබ්දේ කපුටෙක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. කපුටෙක් හම්බ වෙන්නේ නැහැ. කපුටගෙන් මිදෙනවා. දැන් ශබ්දෙට නාමය නැති වෙනවා. දැන් කලින් ශබ්දෙට රූපේ නැති වුණා. දැන් ශබ්දෙට නාමය නැති වෙනවා. දැන් වර්ණයට කලින් බාහිර අන්තේ නැති උනේ. දැන් අධ්‍යාත්ම අන්තේ නැති වෙනවා. දැන් වර්ණේ එනකොටම ඒ වර්ණේ දැන් රතු පාට කහ පාට එහෙම කියලා නැහැ. ඇයි? ඒ සේරම අපේ හිතේ තියෙන සම්මුති නාමයනේ කහ පාට කියන්නේ. රතු පාට කියන්නේ සම්මුති නාමයනේ. තැඹිලි පාට කියන්නේ සම්මුති නාමයනේ. දැන් සම්මුති නාම ටික මැකෙනවා. ඇයි ඒවා සිතුවිලින් හදාගත්තේ ඒවනේ. සංඛාර කියන්නේ අපි හිතින් හදාගත්ත එකනේ. දැන් අපි දැන් ජීවත් වෙන ලෝකේ බාහිර හම්බ වෙන්නේ නැහැ. දැන් ඒ කියන්නේ මේ ජීවත් වෙන ලෝකේ සිතේ හම්බ වෙන්නේ නැහැ. අනාගාමී කියන්නේ සිත සත්‍යයක් නොවන බව දකින තැන. ඒකයි තාම මේක ඊටාම වටින තැනක්. හැබැයි මේකේ ප්‍රතිපදාව ඔබ පුහුණු වෙනකොට ඔබ ගිහි කෙනෙක් නම් ඔබ මහා දියුණුවක ඉන්න ඕනේ. ඒ දියුණුව තුල තමයි ඔබට මේ ප්‍රතිපදාව ඔබට මේකේ කියන්නේ දැන් ඔබ පැවිදි වෙලා නැත්තම් ඔබ ගිහියෙක් නම් ඔබ දන්නවා අනාගාමි උග්‍ර සිටුතුමා අනාගාමි. ඔබ දන්න දැන් අනාගාමි ඔබ දන්නවා මේ ගටිකාර අනාගාමි. ඒතකොට ඒ අය ගෙවන ජීවිතේ ලොකු වෙනසක් ඔබට පේන්න තියෙනවානේ. ඒක මෙතනදී ඔබට තියෙනවා. ඒ කියන්නේ මෙතන මවන එකක් නෙමෙයි. මේක වැරදියට ගන්නත් එපා. සාමාන්‍ය ස්වභාවයෙන්ම දකින්න අර දැකපු විදිහටම. හැබැයි මේක අවබෝධයේ මහා ගැඹුරක දියුණුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ අපේ අත්දැකීම අපි කියන්නම්. මේ අනාගාමී භූමියේ ප්‍රතිපදාව අපේම අත්දැකීම මේ කියන්නේ ශබ්ද සේරම එකක් වෙනවා. ඒ කියන්නේ ශබ්දයක් එනකොට අනාගාමී භූමියේ ප්‍රතිපදාව පුහුණු වෙනකොට මෙතන කපුටගේ ශබ්දේ මේ ගහේ අතු සෙලවන ශබ්දේ එහෙම කියන්නේ දැන් අපේ සම්මුති නාමනේ දැන් මේ හොඳට මෙනෙහි කරගෙන යනකොට තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ එන අරමුණු හොඳට දැක යනකොට තමයි මේක වෙන්නේ. එක දවසින් වෙන්නේ නැහැ. එක දවසින් වෙන්නේ නැහැ. නමුත් ඔබ දැන් මෙහෙම දකිනකොට දැන් මේ ශබ්දයක් එනවනේ. දැන් මේ ගසේ අතු සෙලවන ශබ්දේ. කපුට කෑ ගහන ශබ්දේ. දැන් මේ ශබ්ද ඔක්කොම කපුටගේ ශබ්ද කියලා ශබ්දයක් නැහැ. ශබ්දයක් තියෙනවා. ඒක කපුටගේ ශබ්ද කියලා කන්නේ නෙමෙයි. ඔතන අනාගාමී. දැන් ඔබට ගහේ අතු සෙලවෙන ශබ්දය ඇහෙනවා. නමුත් ගහේ අතු සෙලවෙන ශබ්ද කියලා ශබ්ද නැ ශබ්දයක් තමයි. ශබ්දවල තියෙනවනේ දැන් අපි වෙන් කළා රූප හදලා ශබ්ද වෙන් කරලා තියෙනවනේ. අපේ සිත ඇතුලෙන් සම්මුති ප්‍රඥප්තිනේ. අපි දැන් අපිට දැන් හැඩතලයක් එනවා. දැන් අපි තුමු දැන් ශබ්දේම ගමු.
ශබ්ද එන්නේ සෝත විඥාණය. සෝත විඥාණයෙන් එනවා ඒක ස්පර්ශ වෙනවා මනෝ විඥාණය. ස්පර්ශ වෙනවා කියන්නේම ඒ හැඩතලයේ විඳීම. සංඥාව පෙර සංඥා සමග ගැළපීම. එතකොට ඒ අනුව සංඛාරා. ඒකම තමයි සංඛාරා කියන්නේ. ඒකම තමයි දැන ගැනීම. එතකොට ශබ්ද එනකොට කපුටා. දැන් කපුටා එන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? ශබ්දේ ශබ්දයක් විතරයි. අර දාරු චීරට දීපු උපමාව එන්නේ. ඒක ප්‍රතිපදාව අනාගාමි භූමියේදී එනවා. ඒ එන්නේ සත්‍ය දකින්න. දැන් මෙතන සම්මුති නාමය කියලා එක දකින්න. සම්මුති අපි හදාගත්ත දෙයක් අපි මේ දකින්නේ කියන එක එතන සී කරනවා. දැන් ඔබ සී කරන්නේ කොහොමද? ප්‍රතිපදාව වෙනකොට යථාභූත ඥාණයෙන් දකින්නේ ගැඹුරුම තැනක්. බාහිරින් කොහොමත් කතාවක් නැහැ. මහා භූත ඒවට ගැට ගැහෙන්නේ නැහැ. දැන් නාමයේ එහෙම දෙයක් දකින්නේ නැහැ. ඒ කියන්නේ ශබ්දය එනවා. දැන් මේක ප්‍රායෝගික පැත්තේ තමයි ඔබට මේක තියෙන වටිනාකම. හැබැයි මේ මහා දියුණුවට එන්නේ මේක අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. ඒ කියන්නේ අනුපිළිවෙලින් යන ගමනක් මේ යන්නේ. මේක ඔබ බාහිරෙන් මිදිලා නාමයේ ඒක තුල ඔබ හොඳ දියුණුවක් ආවනකොට තමයි ඔබට මෙතනුත් මිදීම සිද්ධ වෙන්නේ. ඒක ඔබ බලන්න ගියොත් තමයි ඔබට තේරෙන්නේ. ප්‍රායෝගික වෙන්නේ කොහොමද කියන එක. ප්‍රායෝගික වෙන ඔබට හිත පේන්න ඕනි. හිත එන අරමුණ පේන්න ඕනි. අරමුණු පේන්නෙත් නැතුව එකපාරට මේ ශබ්දයක් නැහැ, වර්ණයක් නැහැ, ගඳක් නැහැ කිව්වොත් මොකද වෙන්නේ? ඔබ ඇත්තටම ඔබ ධර්මයේ ඒ කියන්නේ නිකන් අර දැනුමක් විතරයි. යථාර්ථයක් වෙන්නේ නැහැ. යථාර්ථයක් වෙන ඔබ මිදෙන්න එපා. ඔබ මිදෙන්නේ නැහැ. ඔබ දැනුමට ඉන්නවා. අනිත්‍යයටත් කියලා දැන් පොටිල භික්ෂුව වගේ ඕනම වෙයි. දැන් යථාර්ථයක් වෙන්න නම් ඔබගේම අභ්‍යන්තරයෙන් මේව සේරම ගැලවෙන්න එපා. එනේන අරමුණ ඔබ මිදෙන්න එපා. එනේන අරමුණ මේ අරමුණු උපාදාන වෙනවා. අරමුණු උපාදාන වෙනාස්සේ ඔබට දැන් මේකක් දැනුමක් වෙලා උපාදානයක් වෙලා තියෙයි. ඒ මාර්ගය හරියට ගියේ නැත්නම් ඒක නේද වෙන්නේ. අපි මේ මාර්ගය හොඳින් මනාකොට නුවණින් දකින්න ඕනි. මේක සුළු කොට තකන්න එපා. මේක මහා ගැඹුරු දෙයක් කියන්නේ. ඒ කියන්නේ මේක ගැඹුරු ඒ කියන්නේ මේකේ වටිනාකම අපට දැනෙන්නේ ප්‍රායෝගිකව පුහුණු වෙනකොට. ඒ කියන්නේ පුහුණු වෙනකොට අත්දැකීම හුඟක්ම වෙනස්. මේ කතා කරන විදිය නෙමෙයි. ඔබට ශබ්දේ එනවා. දැන් දකින්න අරමුණ එනවා. එතකොට ඒ අරමුණට ඔබ උපමාවක් ගන්න. හරි කපුටම කියමුකෝ ශබ්දේ. එතකොට එතන කපුටෙක් හම්බ වෙන්නේ නැහැ. දැන් ඔබ එතකොට ඒ ශබ්දයක් විතරක් වෙනවා. අපි මෙතන තියෙන මෙතන වටිනම ඔබ ඒක හොඳින් අහන අපි නැවත නැවත කියන වටිනම දේ තමයි ඊගාවට එන ශබ්දේ බලන්න. ශබ්දේ ඊගාවට එනවනේ ඒකේ වෙනසක් තියෙනවනේ. ඒ ගහේ අතුසෙල වෙන ශබ්දයන්නේ. ඒකත් ශබ්දයක් විතරයි. ඊගාවට බලන්නකෝ. දැන් ඊට පස්සේ වාහනයක් එන ශබ්දයක් කියලා හිතන්නකෝ. උපමා මේ ගන්නෙ. එතකොට ඒකත් ශබ්දයක් විතරයි. දැන් මේ ශබ්දවල වෙනස්කම් මොකද්ද? ඔක්කොම ශබ්දවල අඩු වැඩි වීමක් විතරයි නේද? ඒවේ ප්‍රඥාප්ති ටික නැති වෙනවා. ප්‍රඥාප්ති කියන්නේ අපි දීලා තියෙන වටිනාකම්. කපුට කියනකොට අගයක් දීලා තියෙනවා. හැඩතලයක් දීලා තියෙනවා. අන්නේ කපුට කියන එක නැති වෙනවා. ප්‍රඥාප්ති සම්මුතියක්නේ නමක්නේ ඒක. කපුට කියන්නේ නමක්නේ. ඒ නමට රූපයක් ගැට ගහලානේ ඒ දෙකම නැති වෙනවා. දැන් අපි හදාගත්ත එකක් නෙමෙයි. කපුට කියන නම ඒක නම අපි හදාගත්ත එකනේ. එතකොට ඒ හැඩතලයකට අපි හදාගන්නේ හැඩතල කියන්නේ හැඩතලයක් විතරයි. ඒ නම නැති වෙනවා. නම නැති වෙනකොටම හැඩතලෙන් වැඩක් නැහැ. නමක් නැහැනේ. එතකොට දැන් සම්මුති ප්‍රඥප්තියනේ අපි මේ ඇසුරු කරන්නේ. අපි කියනවා මෙතන අඹ ගහක් තියෙනවා. මෙතන කොස් ගහක් තියෙනවා. මෙතන මේසයක් තියෙනවා. මේ පුටුවක් තියෙනවා. එතකොට දැන් මේ බලනකොට අපිට මේ ඔක්කොම පේනවනේ. මේසේ ඇඳ පුටුව ඔක්කොම පේනවනේ. දැන් මේ ඔක්කොම මේසේ ඇඳ පුටු නැතුව බලනවා. දැන් පේනවද? ද සම්මුති නැතුව ඔබ බාහිර බලනවා. ද සම්මුති ප්‍රඥාප්ති නැතුව බලන ලෝකෙ දිහා. ද සම්මුති ප්‍රඥාප්ති නැතුව ලෝකෙ පරිහරණය කරනවා. ඔන්න අනාගාමී භූමිය. සම්මුති ප්‍රඥාප්ති තියෙන්නේ අපි හදාගෙන අපේ නාමාන්තේ සිතේ. ඒක බාහිර නැහැ. ඒතකොට නාමයේ අන්තේ ද සම්මුති ප්‍රඥාප්ති මකනවා. දැන් බලන එකකවත් සම්මුති ප්‍රඥාප්ති නැහැ. එතකොට මොකද වෙන්නේ කියලා බලන්න පොඩ්ඩක්. දැන් එන එකේ සම්මුතිය ප්‍රඥාප්තිය නැතුව ඔබට ඒක දැනෙනවා. මේ දැනෙන්නේ ඥානෙටයි. යථාභූත ඥානෙටයි මේක දැනෙන්නේ. මේක හිතන සිතුවිල්ලක් නෙමෙයි. මේක දැන් ඔබ කරන්න ඔබ හිතන්න ගනි. දැන් ඒතකොට අපි කියන දේ නෙමෙයි ඔබ කරන්නේ.
ඔබ හිතනවා ඔබ දැන් ඔබට දැන් එතනට ඇවිල්ලා නැත්තම් වෙන්නේ ඔබ සිතුවිල්ලක් කරගන්නවා. සිතුවිල්ලක් කරගෙන දැන් ඒතකොට සිතුවිල්ලක් තමයි ඒක. ඒ කියන්නේ කපුටා කියලා කෙනෙක් නැහැ කියලා සිතුවිල්ලක් හදාගෙන ඉන්නවා. එතකොට ඔබ සිතුවිලි වලින් හිතනවා ඒක. ද සිතුවිලි නෙමෙයි මේක හරි සියුම් මේ තැන. දැන් ඔබ බාහිර හිත බාහිරට යන්නේ නැති තැනට දියුණු කරගෙන නම් ඔබට මේක මනාකොට දැන් ඊගාවට ඔබට මේක වටිනවා. දැන් ඔබ ඉන්නේ මුල් අවස්ථාවේ නම් ඔබ මේක දැනුමට විතරක් ගන්න. ඔබ ප්‍රතිපදාව විදිහට ඔබ ඉන්න තැන 100 පිහිටවන්න 100 තාම විසිරෙනවා. එනේන හිත ඒ කියන්නේ සිතුවේ පේන්නේ නැහනේ. සතිය වැඩෙන්නේ නැත්නම් සතිය පිහිටවන්න. එනේන අරමුණු පේන්න ඕනි. ඒ කියන්නේ අරමුණු ඔස්සේ යන එක නෙමෙයි අරමුණු නුවණින් ඔබට දැනෙන්න ඕනි, පේන්න ඕනි. ඥානෙට අසු වෙන්න ඕනි. ධම්ම චක්කුසේ අවදි වෙන්න ඕනි. ඒතර හැම එකම පේන්න ඕනි ඔබට. අරමුණ පේන්න ඕනි. එනකොටම අරමුණු පේන්න ඕනි. එහෙම කෙනාට තමයි සවිචක්ක සවිචාර සමාධියකට යන්න පුළුවන්. හැබැයි මෙතන මේ කියන ගැඹුරු තැනේදී මේන අරමුණ සම්මුති ප්‍රඥප්ති නැතුව ලෝකෙ දිහා බලනවා කියන්නේ එන එක අරමුණකටවත් රිංගන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ අපි ප්‍රතිපදා මුලින්ම ගන්නකොට කිව්වා සිතට එන සිතුවිලි මොනවද කියන එක බලන්න එපා. සිතුවිලි එනවා යනවා විතරක් බලාගෙන ඉන්න කියලා. ඒක මුලින්ම කිව්වා. ඒක තමයි සිත දකින්න ඕනේ කියන එක කිව්වා. ඒතර සතිය පිහිටන්න කියලා කිව්වා. සිතුවිලි එනවා යනවා ඔබට පේන්න ඕනේ කියලා කිව්වා. එහෙම වුණොත් තමයි ඒ එන යන අරමුණු ප්‍රතිපදාව දෙවණි අදිරට එන්න පුළුවන් වෙන්නේ සත්‍ය දකින්න හැකියාව තියෙන කියලා. එහෙම වුණොත් තමයි ඔබ බාහිර ලෝකයෙන් මිදෙන්නේ කියලා. හැබැයි මෙන්න මෙතන බාහිර ලෝකයෙන් මිදෙනවා කියන එක මේ පටිසෝතගාමී මාර්ගය තුල වටිනාම සම්දිස්ථානයේ සෝතාපන්න වෙන එක. ඒක අපි ඉස්සලම කියනවා. ඒතර බාහිර ලෝකයේ ඔබට ඇත්ත වෙන්නෙම නැති වෙන්න ඕනේ. දැන් ඔබ නැවත දුගතියකට වැටෙන ලෝකයක් තියෙන්න එපා. ඉරක් හඳක් සේරම සිතුවිලි කියලාමයි එන්නේ. එතන ඔබ ඉස්සලා එතනට එන්නම ඕනි කියන එකයි අපි කියන්නේ. ඒ කියන්නේ සිතුවිලි දැන් මේ ඉර හඳ මුකුත් බාහිරින් හම්බ වෙන්න බෑ. ඔබට අවබෝධය තියෙන්න ඕනේ. ඒ කියන්නේ බාහිරේ මුකුත් නැති වෙලා නෙමෙයි. ඔබට අවබෝධය තියෙන්න ඕනේ මේ සිතම කියන එක. සිතුවිලිම චිත්ත රූප කියන එක. සිතුවිලි කියන එක. චිත්ත කියන පැත්තට එන්න සිතුවිලි කියන පැත්තට. මනෝ පුබ්බංගම ධම්මා. එතනට එන්න බාහිර අන්තයෙන් මිදෙන්න. අර රෝහිතක්තේට කිව්වා වගේ රෝහිතත් බාහිරෙන් වන්න එපා කිව්වා වගේ ඔබ එන්න සිත පැත්තෙන්ම එන්න. එතකොට බාහිර අන්තයට යන්නේ නැති හිතක් හදා ගන්න. හරිනේ දැන් එන අරමුණු බාහිරට යන්න නැතුව ඔබ එතනට එන්න. එතකොට ඔබ මහා දියුණුවක් ලබනවා. හැබැයි ඊගාව එකට එනකොට අතන්ට ආපු කෙනාටයි මෙතනට මේක වැදගත් වෙන්නේ. එහෙම නැතුනොත් ඔබට පැටලෙනවා. ඔබ දැනුමක් තියේ ඔබම කියයි මේ ආත්මේ නිවන් දකින්න බෑ කියලා. මේක පටලවා ගත්තොත් ඇයි ඔබ දියුණු වෙන්නේ මේ ඔබට ආධ්‍යාත්මිකව පිරිහීමකට ලක් වෙනවා. මේක අතිශයින් වැදගත් මේ කියන පණිවිඩේ. බාහිරෙන් මිදුණු කෙනෙක් තමයි සම්මුති ප්‍රඥාප්ති සේරම නැති ලෝකේ දකින්නේ. හැබැයි එක පාටම සම්මුති ප්‍රඥාප්ති නැති ලෝකේ දකින්න ගියොත් වෙන්නේ ඔබ බාහිරින් මිදිලා නැති එක ප්‍රශ්නයක් වෙනවා. ඒක වෙන්නේ අපිට දැනෙන දේ අපි කියන්නේ සම්මුති ප්‍රඥාප්ති නැති තැන ප්‍රකට වෙන්නේ බාහිර ඇත්තක් නොවන කෙනාටයි. ඒක අනුපිළිවෙලින් යන නිවන් මඟ ගමන තුළ ඊටාම වැදගත් සම්දිස්ථානයක්. සංකාර කියනවා කොහෙවත් නැහැ. අපි දැන් පරිහරණය කරන්න දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ඉර, හඳ මේ ඔක්කොම සංකාර. එහෙම ඒවා කොහෙවත් නැහැ ඔක්කොම නම්. මේක නුවණින් දකින්න ඒකයි දර්ශනයෙන් මෙතනට එනවා කියන්නේ ලොකු තැනකට. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ ආනන්දය අතේ තියෙන මේ ගලද ලොකු අර හිමාලය පර්වතයේද ලොකු කිය. ඊට පස්සේ කියනවා ස්වාමීනි නොසලකිය හැකි තරම් කුඩයි. හිමාලය පර්වතේ කොයිතරම් විශාලද? එතකොට කියනවා ආනන්දය අන්නේ වගේ මේ දර්ශන අවබෝධයෙන් හිමාලය පර්වතයේ වගේ ඒ සෝතාපන්න කෙනා විශාල කෙලෙස් ප්‍රමාණයක් නැති කරලයි කියනවා තියෙන්නේ. මෙන්න මේ අවබෝධය තමයි මේ කියන්නේ. අතේ ගල් කැටේ තරම් බොහොම ටිකයි ආනන්දේ ඉතුරු වෙලා තියෙන කියන්නේ. ඉතුරු ටික වෙන්නේ
කිසි කෙනෙකුට ඒ ඉතුරු ටික කරන්න බෑ රහත් වෙන එකයි. අතේ තියෙන ගල් කැටේ තික. ඒක රහත් භාවයට යනවා. ඒක නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති කියන්නේ විමෝචයන් චිත්තං කියන තැනින් පස්සේ ආනාපාන සතිය හරි පැත්තට වඩනවා නම් ලෝකෝත්තර භූමියේ. ඊටාම ගැඹුරුයි මේ කියන ඒවා සමහරට කාටවත් තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් මේ ඇත්ත කියන්නම ඕනේ. ඔබ අසන්න ඕනේ. ඔබ එක මොහොතක් හෝ මේක දැනගෙන තියෙන්න. බාහිර මිදුණු එතන ඒ ප්‍රතිපදාව තුල බාහිර ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඒක අවබෝධයෙන් මිදෙන්නේ. හැබැයි එතනදී ආ දකින්න සේරම සිත කියලා අන්තය තුල. හැබැයි එතන ඒකේ හිර වෙනවා කියන්නේ එයා සෝතාපන්නයෙන් එහාට යන්නේ නැහැ. එයා අනාගාමි භූමිය පව් කරන්නේ නැහැ. එතන සෝතාපන්න අවස්ථාවේදීම අවසාන හුස්ම හෙලනවා. සුද්ධාවාසවල සකස් වෙයි. නැවත සකස් කරන්න හේතු තියෙනවා. මොකද ඒක ඒ සංඥාව සැබෑ සංඥාව ආවේ කොයි මොහොතේද? ඒ මොහොතේ තමයි ඉතිනින් එහාට අනාගාමී භූමිය පහු කරගෙන අරහත්ත්වේ කරා යන්නේ. හැබැයි ඒක සිද්ධ වෙනවා. මොකද මේ මාර්ගයට ආපු කෙනා ඊටු ටිකත් කොහොමත් නිවන කරාම යනවා. නමුත් ඒ කාලේ වෙනස් වෙන්නේ මෙන්න මේ අරද සමාධියට එනවනේ. දැන් ඒ කියන්නේ මෙතන ලෝකෝත්තර සමාධියකට එනවනේ. ලෝකෝත්තර සමාධිය සිර වුණොත් සිර වුණාම තමයි. එතනින් එහාට යන්නේ. එතනින් එහාට යට සංඥාව සකස් වෙන්නම ඕනේ. එතනින් එහාට සංඥාව සකස් වුණොත් තමයි එතනින් එහාට නිවන කරා යන්නේ. හැබැයි පල්ලෙහාට වැටෙන්නේ නැහැ. දුගතියකට වැටෙන්නේ නැහැ. මොකද ලෝකයක් නැති බව දකිනවා. ලෝකයක් නැති බව දැකීම තුළ ලෝකයක උපදින්න හේතු නැහැ. සකස් වෙන්නේ නැහැ. දැන් ලෝකයෙන් මිදෙනවා කියන්නේ ඒකයි. විනය්‍ය ලෝකයේ අවිද්‍යාව දෝමනසන එතනන් දුකෙන් මිදෙනවා. හරි තමයි. දුකෙන් මිදෙන ගමන යනවා. නියත සම්බෝධි පරායනයි. සුගති පරායනයි. ඒකත් හරි. සෝතාපන්න කෙනයි මේ කියන්නේ. ඒ බාහිර ලෝකේ මිදුණු කෙනා. අපි එතනට ඔබව ගන්න තමයි ගොඩක් දේශනා ඉදිරිපත් කරේ. නමුත් අපිට ප්‍රශ්න කරලා තිබුණා, අහලා තිබුණා, අපෙන් අහලා තිබුණා එතනින් එහා ගැන. ඒක නිසා අපිට එතනින් එහා කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රතිපදාව 4 වෙනි අදියර ඊටාම ගැඹීරයි දීර්ඝ දේශනාවක් කර යුතුමයි. මොකද මේ අද සමාජයේ තියෙන මෙන්න මේ පටලැවිලි ටිකත් ලියලා එන්න ඕනේ එතනට එනකොට. මෙතනදී සංඥා අபிසංකරණයක්. ඒ කියන්නේ මෙතනදී ඔබට තියෙනවා මේ ලෝකෝත්තර මාර්ගයේ යනකොට අර දාරුචීට දීපු උපමාවක් දෙන්නේ එතනමයි. අනාගාමී භූමියේ ප්‍රතිපදාව සකස් කරගන්න තැන. දැන් දෙයක් දැක්කොත් හරි, ශබ්දයක් ඇහුනොත් හරි අරමුණ එතන ඒකට පිට වෙන දෙයක් නැහැ. දැන් අපිට ශබ්දයක් ඇහෙනවා. මෙතන ගොඩාක් දියුණු අවස්ථාවක්. පටලව ගන්න නම් එපා. මේක හරිම අතිශය සියුම් තැනක්. ඒ කියන්නේ ශබ්දේ පමණයි. තමන් කියලා මේ පැත්තේ අන්තයක් නැති වෙනවා. දැන් මේ නාමයේ අන්තේ නැති වෙන්නේ. ඒතර බාහිර අන්තයකට ගිහිල්ලත් නැහැ දැන්. රූපේ අන්තෙත් නැහැ. ඒතර මොකද්ද මේ වෙලා තියෙන්නේ? අරමුණක් පමණයි. ඒක නිෂ්ප්‍රභා වෙලා අනිදස්සනෙට යනවා. මේක විඥානේ පතිත වෙන්නේ නැහැ. එතනයි දියුණුම තැන. එතනයි ශුන්‍යතාවයට එන තැන. එතනයි අනාගාමී භූමිය නැවත උපදින්නේ නැහැ. ඒ කියන්නේ මේ අරමුණ තමම් කියලා කියන්නේ අරමුණමයි. අරමුණ වෙනයි තමන් වෙනයි කියලා මේ පැත්ත නාමයන්තේ කැඩෙන්නේ නැහැ. දැන් මෙතන ශබ්දේ එනවනම් ශබ්දේ විතරයි. මෙතන වර්ණය එනවනම් වර්ණේ විතරයි. දැන් මෙතන තියෙන්නේ වර්ණයක් කියලා දෙයක් නැහැ. දැන් භාෂාව මෙතනින් ගන්න බෑ. මේ භාෂාව සම්පූර්ණයෙන්ම මෙතනින් එහාත් භාෂාවෙන් කතා කරන්න බැරි මට්ටමක් තියෙන්නේ. මොකද නාමයේ රූපේ තමයි අන්ත තමයි භාෂාවේ තියෙන අන්තයක්. දැන් මෙතන අන්තයක් නැහැ. ඇයි? මෙතන දැන් ශබ්දයක් කියලා ශබ්දෙකුත් නැහැ. දැන් මෙතන දැන් ඒ වුණාට ద్వාරවල එනවනේ. ద్వාරවල යම්කිසි නිමිත්තක් එනවා. නිමිතිත් නැහැ. මෙතන නිමිතිත් නැහැ. ඒකයි මේක භාෂාවෙන් ගන්නම බෑ. නමුත් මේ පණිවිඩය ඔබට දෙන්නත් ඕනේ. එතකොට අපිට බුදුන් වහන්සේ දුන්නා වගේ තමයි දෙන්න වෙන්නේ. බුදුන් වහන්සේ දුන්නේ කොහමද? දාරුචීරට දිත්තේ දිත්තමත්තා. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ, දුටු බවක් පමණයි කියලා. ඕකම තමයි කියන්න වෙන්නේ. හැබැයි ඒක දාරුචීර කියන්නේ බාහිය කියන්නේ තාපසතුමෙක්. බාහිය තාපසතුමා මේවා හොඳින් අධ්‍යයනය කරපු කෙනෙක්. බාහියට මේ පණිවිඩය ඇති රහත් වෙන්න. අරහත්ත්වේ කරා යනවා. නමුත් ඔබ ඉන්නේ කොතනද කියලා බලන්න. ඔබ තාම ලෝකේ ඇත්ත වෙලා ඉන්නේ. ඔබ ලෝකෙත් ඇත්ත වෙලා ඉඳිද්දී මේක සිතුවිල්ලක් පමණක් වෙනවා. ප්‍රායෝගික වෙන්නේ නැහැ. ප්‍රායෝගික වෙන්න නම් ඔබ නැති වෙනවා. ඔබ සබහාදාම වෙනවා. මේක ඊටාම ගැඹීර, ඊටාම වැදගත්, ඊටාම වටින තැනක්.
හැබැයි ඔබ නැති වෙන්නේ නැහැ, සබහාදහම වෙන්නේ නැහැ. ඔබ ඉන්නවා කියන තැන ඔබට දැනෙනවා නම්, ඔබ ඔබෙන් මිදිලා නැත්තම්, ඔබ බාහිරෙන් තාම මිදිලා නැහැ. තාම ගැඹුරුයි මේ කියන කාරණේ. ඉතින් මේක කියන්න වෙන්නේ දිත්තේ දිත්ත මත්තම්, සුතේ සුත මත්තම්, මුතේ මුත මත්තම්, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් තමයි. නමුත් ඊට වැඩිය ගැඹුරුයි මේ කියන එක. සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කියලා ওই බාහ්‍ය දාරුතීර සූත්‍රයේම තියෙනවා උදාන වාක්‍යය. බුදුන් වහන්සේ බාහ්‍ය දාරුචීරය ඊට පස්සේ රහත් භාවයේ ලැබුවා කියලා බුදුන් වහන්සේ කියනවානේ. මේ ආර්යයන් කියනවානේ කටයුතු කරන්න කියලා රහතන් වහන්සේ කටයුතු කරන විදිහට. ඊට පස්සේ ගොනායන්ලා මැරෙනවා කියන තැනේදී ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා නැවතත් ජේතවනාරාමයට වැඩි වෙලාවේ බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවානේ. ස්වාමීනි බාහ්‍ය දාරුචීර රහත් භාවයට පත් වුණාද කියන ওই ප්‍රශ්නේනේ අහන්නේ. ඒක අහන වචන ටික වෙනස්. නමුත් ඒ ප්‍රශ්නේ තමයි අහන්නේ. එතනදී තමයි බුදුන් වහන්සේ උදාන වාක්‍ය කියන්නේ. ඒ උදාන වාක්‍ය කියන්නේ සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කියන තැන. ඒවා සිතුවිලි වලට රිංගන්නේ නැතුව යන තැනක්. එතන තමයි ඔබට මේ අපි දන්නේ මේ ධර්මයේ කොහොමද මේ පොත්පත් ලියවිලා කොහොමද මේවා ආවේ කියන්න. නමුත් සුරාසුර යුද්ධයේදී පෙන්නනවා අසුරේන්ද්‍රගේ බන්ධනයේ තියෙන්නේ නැති දෙයක් ඇති කර ගැනීම කියන. එතන සම්බන්ධයක් තියෙනවා. ඒ අදහසමයි මෙතන තියෙන්නේ. මෙතනත් නැති දෙයක් ඇති කර ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඒකම තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සිතුවිලි වලට රිංගන්න නැතුව ඉන්නවා කියන එක තමයි බාහ්‍ය දාරුචිර උදාන වාක්‍ය තුල අපිට පේන්නේ. සිතුවිල්ලක් දැන් මේ අරමුණක් ආවට ඒ අරමුණට රිංගන්නේ නැහැ. ඕකම තමයි සිතුවිලි එනවා යනවා ඒකට රිංගන්න නැතුව බලන් ඉන්නවා. අර මුල් අවස්ථාවේ අපි කිව්වා සතිය වඩනකොට. සතිය වඩනකොට අපි කිව්වා මේ සිතුවිලි වලට රිංගන්නේ නැහැ. සිතුවිලි එනවා යනවා ඒ දිහා බලන් ඉන්නවා. සිතුවිලි දිහා බලන් ඉන්න. සිතුවිලි ඇති වෙනවා නැති වෙනවා ඒක දිහා බලාගෙන ඉන්නවා. එතකොට මේ සිතුවිලි වලට අපි රිංගන්නේ නැහැ. සිතුවිලි එනවා යනවා අපි සිතුවිලි පස්සේ දුවන්නේ නැහැ. එතකොට කම්පනයක් නැහැ. නමුත් අපි නැති වෙලා නැහැ එතන. එතන අපිට සිහියක් තියෙනවා. මේ සිතුවිලි එනවා යනවා අපි සිහියෙන් දකිනවා. සිහිය වැඩෙනවා. සතිය වැඩෙනවා. ඒ සිහිය අවශ්‍ය වෙනවා අරමුණු දකින්න. නමුත් අවසාන කොටසට එනකොට අනාගාමී භූමියේ ඔබ අරහත්ත්වේ කරා යන ගමනේදී මාර්ගය දැන් මෙතන මාර්ගසිත ප්‍රතිපදාව සකස් කරගන්න එපේ. අනාගාමී භූමියේ ප්‍රතිපදාව සකස් කර ගන්නකොට අරහත්ත්වේ කරාම යනවා. අරහත්ත්වේ කරාම මේ ප්‍රතිපදාව යනවා. ඒකට හේතුව තමයි දැන් මෙතන ප්‍රතිපදාව වෙන්නේ දැන් අරහත්ත්වයට මේ ප්‍රතිපදාව තවත් ප්‍රභේදයක් අපිට පැහැදිලි කරන්න තියෙනවා. දැන් මෙතන ඒක අපි අරහත්ත්වයේ මාර්ගසිත එන හැටිම රහතන් වහන්සේගේ මාර්ගසිත කියලාම පැහැදිලි කරමු ඊට පස්සේ. දේශනාවකදී අපි ආයි පැහැදිලි කරමු. දැන් මෙතනදී අනාගාමී භූමියනේ ඔබේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අපි පැහැදිලි කරන්නම්. මෙතනදී ප්‍රතිපදාව වෙන්නේ ඔබ එන සිතට රිංගන්නේ නැහැ. ඒක හරි. නමුත් ඔබ ලෝකෙන් මිදලා ඉන්න ඕනේ. අපි කියන හේතුවක් තියෙනවා. නැත්තම් ඔබ ප්‍රායෝගික වෙන්නේ නැහැ. සිතුවිල්ලක් වෙනවා මේක. මේක තවත් සිතුවිල්ලක් වුණොත් වෙන්නේ පොට්ටපාදට වුණ දේ වෙනවා. පොට්ටපාද සූත්‍රයට ගියොත් උඩ පෙයි පොට්ටපාදට මොකද උනේ කියලා. පොට්ටපාදට බුදුන් වහන්සේ මේක පැහැදිලි කරන්න සෑහෙන උත්සාහ කරනවා. නමුත් පොට්ටපාද ශුන්‍යතාවයට හිර වෙලා ඉන්නවා. ශුන්‍යතාවය තුල පොට්ටපාද ඉන්නවා. පොට්ටපාද නැති වෙලා නැහැ. නමුත් බුදුන් වහන්සේ කියනවා මෙතන අபிසංකරණයක් වෙන්නේ නැහැ කියලා. සංඥා අபிසංකරණයක් වෙන්නේ නැහැ කියලා. පොට්ටපාදට ඒක තේරෙන්නේ නැහැ. සික්ඛා එක උපද්ද සික්ඛා එක නිරුජ්‍යති කියන්නේ ඔතන. ඔතන තමයි විවේකද ප්‍රීසුක සුකුම සත්‍ය සංඥාව සමාධිද ප්‍රීසුකුම සුකුම සත්‍ය සංඥාව බවට පත් වෙන තැන. එතන සංඥා අபிසංකරණයක් බුදුන් වහන්සේ දිගටම පෙන්නනවා. අන්නේ අபிසංකරණේ නවතිනවා. ඒක ඒ අபிසංකරණේ නවතින්නේ මේ සත්‍ය දකින්න තැනයි. මේ සත්‍ය අවබෝධය තුලයි සිද්ධ වෙන්නේ. තව පැත්තකින් කියනවා නම් මේක අපිට මනාකොට දැනෙනවා අවබෝධ ඥානයක් මෙතන තියෙන්නේ කියන එක. මේක ඇවිල්ලා ප්‍රායෝගික පැත්තටම එන්න ඕනේ. ඒ කියන්නේ කම්පන චංචන විතරයි කියලා අපි භාවනාවේ පැත්තෙන් එනකොටත් අනාගාමී භූමියෙන් එනකොටත් විමෝචන චිත්තං කියන තැනේදී පෙන්නනවා. අපි ගන්නවානේ සමෝධයන් චිත්තං අபிසම් ප්‍රමෝදන් චිත්තං කියන තැනට එනවානේ. අර චිත්ත සංඛාර හිත හුස්ම නොදැනෙන තැනට එනවානේ. එතන විමෝචන චිත්තං කියන තැනට එනවානේ. එතනදී අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී කියන තැනටනේ එන්නේ.
එතන කරන්න පුළුවන් දෙයක් නැහැනේ. එතන කරන්න දෙයක් නැහැ. ඊටු ටික කරන්න පුළුවන් කෙනෙක් කරනවා නෙමෙයි. ඒක සබහාදහමේ න්‍යායකටයි සිද්ධ වෙන්නේ. රහත් භාවයේ ලබන්නේ සබහාදහමේ න්‍යායකට කිව්වේ ඒකයි. හැබැයි ඒ මාර්ගය තුල තමන් ඒ ආපු ගමනම තමයි තල්ලුවක් වගේ ඉස්සරහට යන්නේ ඊටු ටික. කරන්න පුළුවන් දෙයක් නෑ. ඒකයි ඕගතරණ සූත්‍රෙත් කියන්නේ ඔරුව උත්සාහ කරොත් පදින්න ගිලෙනවා. හැබැයි නිසල්මන්ව හිටියත් ඔරුව ගිලෙනවා. ඒ කියන්නේ එතනදී කරන්න පුළුවන් දෙයක් නැහැ. මේක අනාගාමී භූමියෙන් එහාටයි තියෙන්නේ. මෙතන තමයි ඒ අරහත්ත්වයේ සඳහා යන එතනදී පැහැදිලි කරන්න තියෙනවා මාර්ගසිත කවුද ඇහුවොත් එහෙම අරහත්ත්වයේ සඳහා යන මාර්ගසිත වෙන්නේ කරන දෙයක් නෙමෙයි. ඒක ඥාන අවදියත් එක්ක අභිඥා අවදියත් එක්කයි සිද්ධ වෙන්නේ. එතනයි ත්‍රිවිද්‍යාව පහළ වෙන තැන. වෙන විදියකින් කියනවා නම් සංකාර උපේක්ෂා ඥානෙයි වෙන්නේ. සංකාර උපේක්ෂා ඥාණයෙන් තමයි ඊතුරු ගමන යන්නේ. නමුත් පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතුප්පහත ඥානයයි ඊට කලින් ඔබ අවබෝධ ඥාණයෙන් ඊට කලින් ඔබ අවබෝධය තුලින් ඒක මේ අනාගාමී භූමියට එනකොටම ප්‍රත්‍යක්ෂතාවයට එනවා. ඒ කියන්නේ එතනට එනවා අවබෝධ ඥාණයට. නමුත් ආසවක්ඛ්‍යා ඥානය කියන එක ඒ Tamanටම දැනෙන සාන්දිටිකයි. Tamanට දැන් කලින්ට වැඩිය කෙලෙස් අඩු වීගෙන යන බව දැනෙනවා. කරන දෙයක් නැහැ එතන. දැනෙන එකක් තියෙනවා. ඒක කලින් ඉඳන්ම දැනෙන එකක්. ඒක මේ සෝතාපන්න භූමියේ, සකදාගාමී භූමියේ, අනාගාමී භූමියට එනකොටත් දැනෙනවා. ආශ්‍රව කෙලෙස් ඡය වීගෙන යන බව දැනෙනවා. හැබැයි ඒක දිගටම යනවා නවතින්නේ නැහැ. අතනදී ඔබ සිතුවිලි වලට මුලින් පෙන්නුවානේ. සිතුවිලි වලට ප්‍රතිපදාව පෙන්නුවානේ. දැන් මේ බාහිර නෙමෙයි අරමුණු වලට පෙන්නුවානේ. සිතුවිලි නෙමෙයි අරමුණු වලට පෙන්නුවානේ. ඒ අරමුණු වල දැක මිදි ගිය ගමනක් නෙමෙයි යන්නේ. ඒතකොට බාහිර නෙමෙයි කියලා බාහිරෙන් මිදුණා. අන්තිමටම දැන් සිතෙත් නෙමෙයි කියලා ගන්නකොට සම්මුති ප්‍රඥප්තිය සම්පූර්ණ නැති වෙලා යන්නේ. එතකොට මේ දරුවා, පොත, දුව, මේ මොනවාද ඉර, හඳ, පොළව, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, එතකොට මේ කියන අපායේ නිර සේරම සංකාර. ඕවා එකක්වත් මේ ඔක්කොම අපි හදාගත්ත නම් ටිකක් තියෙන. මැරෙනවා, ඉපදෙනවා ඔක්කොම තියෙන සංකාර. එකක්වත් නැහැ මොහොත විතරයි හම්බ වෙන්නේ. මොහොත කියන්නේ අකාලික ධර්මයක්. ඒ අකාලික ධර්මතාවය තමයි මොහොතට අවදිය කියන්නේ. මොහොත විතරයි ඒ මොහොත තුළ තමයි මේ ශුන්‍යතාවය හම්බ වෙන්නේ. ඒක දකින්න ලේසි නෑ. ඒක දකින්න පහසු නෑ. ඒ ආයතන පටිබද්ධ නෑ. මෙතන ආයතන පටිබද්ධ නම් ආයතන වලට වර්ණයක් තියෙනවා. ආයතන වලට ශබ්දයක් තියෙනවා. ආයතන වලට රසක් තියෙනවා, ගඳක් තියෙනවා, පහසක් තියෙනවා, ආයතන වලට රූපයක් තියෙනවා. හැබැයි මෙතන රූපයක් නැහැ. ඒ කියන්නේ රස, ගන්ධ ඒවා මුකුත් මෙතන නැහැ. මෙතන කම්පන චංචන විතරයි. ඒ කියන්නේ මේ සේරම එකක් බවට පත් වෙනවා. වර්ණ සේරම කහ පාට, රතු පාට, කොළ පාට, නිල් පාට ඒ ප්‍රභේද කියන එක අපි හදාගත් එකක්. ඒ නම් අපි දාගත්ත නම්. ඒව නැති වෙනවා. නම් නැති වෙනවා. නම් නැති වෙනකොට වර්ණ විතරයි. කොයි විදිහේ වර්ණයක් ආවත් වර්ණයක් විතරයි. ඒව වෙනස්කම් දකින්නේ නැහැ. වෙනස්කම් වැඩක් නැහැ. ඒවා අපි දාගත්ත නිසා අපි ඒ විදිහට භාෂාවක් හදාගෙන ඒ විදිහට පරිහරණය කරාට ඒව කිසි හරයක් නැහැ. ඒක නිකන් මේ අපි ඒ විදිහට තමයි මේ ලෝකයක් හදාගෙන ඉන්නේ මත් වෙවි. ඒ විදිහට තමයි අන්ත දෙකක් හදාගෙන යන්නේ. මේක කොළ, මේක කහ, මේක රතු, මේක එහෙම නැති වෙනවා. ඒ නම් ටිකනේ නැති වෙන්නේ. අපි හදාගත්ත නම් නැති වෙනකොට මොකද වෙන්නේ? ඔක්කොම වර්ණ විතරයි. ඒවා එහෙම පොඩි ඒවා තිබ්බට ඒවා අපිට අදාළ නැහැ. ඒක අදාළ නැහැ. ඒවා සම්මුති ප්‍රඥාප්ති නැහැ කියන්නේම සබහා දහමක් දකින්නේ. සම්මුති ප්‍රඥාප්ති කියන්නේ සංඛාර සේරම මැකෙනවා කියන්නේ උපේක්ෂාවට යනවා සබහා දහම වෙනවා. ඒ සබහා දහමම දකින්නේ අන්තිමටම අනාගාමී භූමියේ. ඒකයි අනාගාමී භූමියේ කියන්නේ. ඒ අනාගාමී භූමියේ මේ පස් මේවා කපන්නේ උදැල්ලෙන් මේවා කරන්නේ ඔය ගොඩක් කතන්දර තියෙනවානේ අනාගාමී භූමියේ. ඔබ දකින්නවානේ මේ පොත්පත්වල ලියලා තියෙනවා. ඕකට හේතුව සබහා දහම දකින්නවා. කෙනා නැති වෙනවා. ආත්ම කතා නැති වෙනවා. සබහා දහමට සබහා දහම මරන්න පුළුවන්ද? දැන් ඇති වෙන නැති වෙන ප්‍රවාහය නේද මේ තියෙන්නේ. ඇති වෙන නැති වෙන ප්‍රවාහය දැකීම නේද ධර්මය. ඒක නේද මුළු ලෝකෙම තියෙන ධර්මතාවය. ඒ ධර්මතාවය දකින්න. ඒ ධර්මතාවයේ දකින්න කෙනා තමයි ඒ අවබෝධය නැතුව මෙතනට අනාගාමී භූමියේ ඒ අවබෝධය ඇති වෙන. ඒ අවබෝධය ඇති වෙන්නේ අරවා සේරම දැකගෙන එනකොට එයාට මෙතනදී මේ ධර්මයේ තමයි පේන්නේ. ධර්මය කියන්නේ මොකක්ද? පවතින දෙයක් නැහැ. දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ. දුටු බවක් විතරයි. ඒ මොකක්ද වෙලා තියෙන්නේ? අසුණු දෙයක් නැහැ. අසුණු කෙනෙක් නැහැ. ඇසීමක් විතරයි. ශබ්දයක් විතරයි. වර්ණයක් විතරයි. ගන්ධයක් විතරයි. මොකද ගන්ධයක් විතරයි කියන්නේ?
ඒකේ දෙයක් නැහැ කියන්නේවත්. ඒක සම්මුති නාමේ නැහැ. දැන් තේරෙනවද? සම්මුති නාමේ නැති ලෝකයක් දිහා බලන්න කියලා අපි ඔබට දවසක් කිව්ව මතක ඇති. අපි මේ දේශනාවල ඒ අවස්ථා ගණනාවකදී ඔබට ඒක හමු වෙනවා. ඒ සම්මුති ප්‍රඥාප්ති නැති එතන ඔබ ප්‍රතිපදාව පිහිටව ගත්තොත් ඔබට සම්මුති ප්‍රඥාප්ති නැති ඒ සම්මුති ප්‍රඥාප්ති මකාගෙන ඔබ ලෝකෙ දිහා බලනවා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි ප්‍රතිපදාව. නාමයේ අන්තේ මුකුත් ඒ නාමයේ අන්තේනේ ওই සම්මුති ප්‍රඥාප්ති හදාගෙන තියෙන්නේ. සම්මුති ප්‍රඥාප්ති සේරම නැතුනොත් මොකද කියලා බලනකො වෙන්නේ. ඔය බලන එක දෙයකටවත් මොකුත් හම්බ වෙනවද කියලා බලනකො. එන શબ્දයට වැඩක් තියෙනවද? શબ્දේ වැඩක් නැහැ. දැන් ඔය මුකුත්ම නැහැ. සම්මුති ප්‍රඥාව නැහැ කියන්නේ දරුවෝ නැහැ. අම්මලා තාත්තලා දරුවෝ ගෙවල් දොරවල් ඉර හඳ ඒව මොකක්වත්ම නැති වෙනවනේ. එකම ස්වභාවයක් නේ. දකින්න පුළුවන් දෙයක්. මේ හිතකට දකින්න පුළුවන් දෙයක්. මේ හිතකට ඒක කරන්න පුළුවන්ද? ඔබට කරන්න පුළුවන් දෙයක්. සම්මුති ප්‍රඥප්ති නැති ඒව අපි හදාගෙන තියෙන්නේ. ඒකේ ආයේ දෙකක් නැහැනේ. දැන් ඒක ඔබට තේරෙනවා. මේවා සේරම අපි දාගත්ත නම් කියලා දන්නවා. දැන් මේවා අපි දාගත්ත නම් ඇත්තද? ඇත්ත නෙමෙයි. අපි මේ බොරුවකට රැවටිලා ඉන්නේ. දැන් ඔබට පැහැදිලි මේ මායාවකට අපි රැවටිලා ඉන්නවා කියන එක හොඳටම පැහැදිලි. විඥාන මායාව මොකද්ද කියන එකත් හොඳටම පැහැදිලි අනිදස්සන වෙනවා කියප එකත්. ඒකයි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහරති. ඔය කියන්නේ හොඳට තේරෙනවා ඔබට දැන්. විඥානයේ අනිදස්සන වෙන තැන. පඨවි ආපෝ තේජෝ වායෝ මහ භූතත් නැති වෙනවා නම්. එහෙම දේවල් නැහැ. අපි දාගත්ත නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ. දිග කොට මහත හීනි අන්ත මුකුත් නැති වෙනවා. ඇයි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ බබ එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති එත්ත දීගන්ත රස්සං අනාතුලං සුභ සුභ. එතකොට සුභ අසුභ ඒව මොනවත් නැහැ අන්ත නැහැ. ඒක අටලෝ දහමින් කම්පා නොවන තැන උතනයි. ආර්ය භූමියේ යක තියෙන්නේ. ආර්ය කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි කිව්වේ ඒකයි. ඒකයි ආර්යයන් වහන්සේලා කියලා මේ ඔබ සමාජයේ ආර්යයන් වහන්සේලා කියන්නේ බලන්නකෝ. පුජ්‍යලයින්ටනේ කියන්නේ. මේ තමන්ගෙම රූප දාගෙන තමන් බබලෙන්න දඟලන කෙලස් ගොටු වලට ආර්යයන් වහන්සේලා කියන්න පුළුවන්. ආර්යයන් කියන්නේ කවුද? සබාදාම. එහෙනම් එතන තියෙන්නේ බෑ ආත්ම දෘෂ්ටිය මුකුත් නැති සබාදාම. ඒකනේ බුදුන් වහන්සේ ගොඩක් වෙලාවට අන්දවණේට වඩින්නේ. බුදුන් වහන්සේ ගොඩක් වෙලාවට බලන්න බුදුන් වහන්සේ උදකලාව ඉන්නේ. ඇයි ඒ? ශුන්‍යතාවය තුල ඉන්නේ. ඇයි එතන ආර්ය භූමි. කෙනෙක් පුජ්‍යලයක් නැහැ. බුද්ධ ස්වභාවයේ බුදුන් වහන්සේ දකිනවා. ඒ බුද්ධ ස්වභාවයේ අර රහතන් වහන්සේලා දකිනවා. එතන පුජ්‍යලයෝ නැහැ. එතන හරි නිර්මලයි. ඒ ලෝකෝත්තර භූමිය සදාතනික සෝයක් තියෙනවා. මේ ආයතන වලින් එන වෙනම වෙන් කරලා දකින සැපක් ඒ සැපක් නෙමෙයි. ඒක නැති වෙනවා. මේක නැති වෙන්නේ මේක සදාතනික සෝයක් තියෙන. ඔක්කොම එකම ස්වභාවයකින් දකින සෝයක්. ඒක ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ කිව්වේ සියලු සංස්කාර ධර්මයෝ සමතය වුණු තැන ඒ සාන්ත ප්‍රණීත සුවය ඔබට දැනෙනවා. ඒයි ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ. මෙතන උපදීන අත්හැරුණු තැනයි මේක හම්බ වෙන්නේ. සියලු උපදීන අත්හැරුණු තැන සබ්බුපති පට්නිසග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. අන්න නිවන් මාර්ග. නිවන වැටලා තියෙන ශුන්‍යතාවයේ හරහා. හැබැයි සම්මුති ප්‍රඥප්ති නැති ලෝකයක් දකින්න එකයි ප්‍රතිපදාවේ හතරවෙනි අදියර. දැකීමක් පමණයි. ඇසීමක් පමණයි. දැනීමක් පමණයි. එතන ගැඹුරු තැනක්. එතන දෙයක් නැහැ. මේ සයක් පුටුවක් අදක් කියලා දෙයක් නැහැ. කිසිම නමක් දෙයක් කියන්න බෑ. එතන සදාතනිකයි. සදාතනික සෝය. ඒ තුල හැබැයි එතන සදාතනිකයි කියනකොට ඒ සදාතනික සෝය කියන එක නිවන නෙමෙයි. නිවන කියන්නේ මෙතන ආසවක්ඛා ඥානය ඔබටම දැනෙනවා. ඒ ඥානය කියන්නේ සිතුවිලි නෙමෙයි. සිතට දැනෙන එකක් නෙමෙයි. ඥාන අභිඥා ඔබට මේ ඥාන අවදි වෙනකොට තමයි ඔබට දැනෙන්නේ මේ සිහිය තමයි මේ තියෙන්නේ. ඒ සිහිය මහා ගැඹුරු කතාවක්. ඒ සිහිය කියන එක සිතුවිල්ලක් නෙමෙයි. ලුණු රහ සිතුවිල්ලක්ද නෑනේ. ලුණු රහ සිතුවිල්ලක් නෙමෙයි. ඒක ඔබට දැනෙන එකක්. ඒක තමයි ඥාන පැත්තට තියෙන්නේ. ඒ සිහිය. සිතුවිල්ල කේන්ති ගියා සතුටින් ඉන්නේ ඒක සිතුවිල්ල. නමුත් එහෙම සිතක් ඇති වෙලා නැතිනු බව දැනෙන්නේ කොහොමද? ඥානිට දැනෙන්නේ. මේක අතිශයින් ගැඹුරුයි නේද? ඒක අතිශයින් ගැඹුරුයි මේ කියන තැන. ඔබට අවබෝධයක් එනවා නම් හොඳයි.
හැබැයි ප්‍රායෝගිකව පුහුණු වෙනවා නම් සම්මුති ප්‍රඥප්ති නැතුව දකින්න හැමදේම. භික්ෂුන් වහන්සේ පැවිදි ප්‍රෝජ්ජාව තුර අවසානයේ උතන්ට යන්න හැකියාවක් තියෙනවා. බුදුන් වහන්සේ ඔය භික්ෂුන් වහන්සේලාට විනය පිටකේ පනවලා තියෙන විදිහට අපිට පේනවා. මෙතන පෙන්වන්න තමයි මේ විනය පිටකේ පනවලා තියෙන පැවිදි ප්‍රෝජ්ජාවේ අවසානයේ. එතනිනුත් නිවන් දොරටුවක් අපිට පේනවා. හැබැයි ඒත් වෙන්නේ එකම දේම තමයි. හැබැයි අද මේ ගැන අවබෝධයක් නැතිව ගොඩක් අය ඉන්න බව පේනවා. තමන් යම් කිසි දෙයකට හැමතිස්සෙම සිත ඉස්සරහට මූලික වෙනවා නම් එතන මේ නිවන් මඟ වැහිලායි තියෙන්නේ. කවුරු හරි අපිට තේරෙනවනේ කෙනා දඟලන තැඟිලි වලට මෙතන සිතක් ඉස්මතු වෙනවා කියලා. සිත ඉස්මතු වෙන තැන ඥාන නිවන් මඟ වැහිලා තියෙන්නේ. අන්තයකට යනවා නම් නිවන් මඟ වැහිලා තියෙන්නේ. අන්ත සිතුවිලි සේරම නැති ස්වභාවයක ඒ සබාධාමට සම්බන්ධ වුණු තැනක මොනවා වුණත් එකයි. හොඳ කියලා දෙයක්වත් නැහැ, නරක කියලා දෙයක්වත් නැහැ. ආයි කවුරු හරි ආවිලා මොනවා කරත් මොනවා වුණත් එතන අකම්පණය වෙනවනම් අන්න එතන තමයි මිදුණු තැන. පුජ්‍යලයා මිදුණු තැන. නැවත සකස්වක් නැහැ. නැවත උප්පත්තියක් නැහැ. නැවත උප්පත්තිය පණවන්න බෑ. හැබැයි මෙතන ප්‍රතිපදාව ඔබ දැන් එකපාරට මෙතන මේක දැන් අපි ඉදිරිපත් කිරීම තුළ ඔබ එකපාරටම මේ ප්‍රතිපදාවට එන්න පුළුවන්. ඔබ හිතන්න පුළුවන් මේක නෑ මට මේක කරන්න පුළුවන්. මං සම්මුති ප්‍රඥාප්ති නැතුව ලෝකෙ දකින්න කියලා නෑ ඒක වෙන්නේ නෑ. ලෝකයේ ඇත්ත වෙලා තියෙනවද කියන එක ඔබේ ඥානෙටම හසු වෙනවා. ඥානෙ ඔබට අවදි වෙලා නම් ඔක අනුපිළිවෙලින් මේ ගමන එන්නේ. ඔබගේ ඥානෙ, ඔබගේ සිහිය, ඔබගේ සිත අරමුණු වෙනව පේන එක, ඒ පැත්තෙන් එන දියුණුව, ඒ දියුණුව ඔස්සේ ත්‍රිවිද්‍යා පහළ වෙන එක, ඥාන අවදි වෙන එක. ඒත් එක්කම තමයි මේ ගමන යන්නේ. ඔබට නිවන් දකින්න වෙන්නේ. එතන ආශ්‍රව කියලා ෂය වෙන ඥානයක් ඔබට සකස් වීගෙන එනවා. ඒකත් ඔබ දකින්න ඕනි. ඒ ඥානය ඔබට දැනෙන්න ඕනි. ඒක සාන්දිටික Tamanටමයි. අන්න ඒ කෙනාට දැනෙනවා දැන් මගේ මුකුත්ම නැහැ කියන එක. සකස් වෙලා නැහැ කියන එක. අන්න යම්කිසි අවස්ථාවක් එනවා ඒක දැනෙන. අන්න එතන රහත් භාවයේ තියෙනවා. ඒ තාක් ඔබ රහත් වෙලා නැහැ. මේ ප්‍රතිපදාව මේ විදිහට පැහැදිලි කිරීම ඊටාම වැදගත්. මේක හැමෝටම වැදගත් වෙනවා. හැබැයි මහායානික භික්ෂුන් වහන්සේලා මේ ධර්මය ගැන මේ විදිහට ආධ්‍යාත්මික පැත්තේ අවබෝධයක් තියෙන දියුණුවක් ලැබු ඒ ඥාන අවදි කරගත්ත උන්වහන්සේලා මේ බුද්ධ ශ්‍රාවකයන් බවට ශ්‍රාවක බුද්ධ කියන තැන බුද්ධ ස්වභාවයේ ස්පර්ශ කරනවා. ඔවුන් රහත් වෙනවා. හැබැයි ඒ ඉගැන්වීම් මාලාව ඔස්සේ බැලුවාම ක්‍රමවේදයක් තියෙනවා. ඒක වෙනස්. ඒකේ උපමා තමයි ගොඩාක් තියෙන්නේ. හැබැයි පෙන්වන්නේ ඔතනට ගෙනියන්නේ ගෝලෙක්ව සමහරලාට දෙන්නේ වළං හොදනවා වගේ කටයුතු. සමහරලාට ඔය ලොකු ඉගෙන ගත්තේවා සේරම පැත්තකට කරලා දාලා මිනිස්සු නැති කැලේක වගේ හුදකලා වෙන්න දෙන්නේ. ඒ වගේ ප්‍රතිපදාවක් එතන තියෙනවා. ගැඹුරු ප්‍රතිපදාවක් තියෙනවා. කම්පණය නොවන තැනකට මේ යන්නේ කොහොම හරි එතන පෙන්වන්නේ. ඒක පෙන්වන්නේ උපමා අපි උපමා පොඩ අධ්‍යයනය කළා තියෙනවා. ඒක නිසා අපි දකිනවා එතන තමයි පෙන්වන්නේ. නිවන තමයි පෙන්වන්නේ. ඒ නිවන එතන පෙන්නනවා. එතන ශ්‍රාවක බුද්ධ තමයි එතන තියෙන්නේ. දැන් මහායානේ කියන්නේ බුදු වෙනවා කියලා ඒක හරි. නමුත් දැන් සමහර අය පටලවගෙන ඉන්නවා මේ මැරිලා ගිහිල්ලා ආයි මතු බුදු වෙනවා. ඒ පාරමිතා පුරනවා මේ මැරිලා ගිහිල්ලා බුදු වෙනවා කියන එක නම් පටලවාගත් එකක්. ඒක නිවන් මඟ නෙමෙයි. ඒක පටලවාගෙන මේ මොහොතේ සත්‍ය දැකලා මේ මොහොතේ මිදෙන නිවන් මඟක් සාන්දිටික ධර්මයක් මේ තියෙන්නේ. සාන්දිටික අකාලික ඒයිපස්සික ඕපනයක පච්චුප්පන්න ධර්මයක ආයි මැරලා ගිහලා පාරමිතා පුරන එකක් නෙමෙයි. ඒක මේ සංස්කෘතිය තුල හදාගත් එකක්. ඔබේ සියල්ලෙන් මිදිලා සත්‍ය ධර්මයේ මෙහෙවුවොත් පච්චුප්පන්න ධර්මය හම්බ වෙනවා. පච්චුප්පන්න ධර්මය කියන්නේ ඇති වෙන නැති වෙන ධර්මතාවය හම්බ වෙනවා. ඒ ධර්මතාවය තුල කිසිවක් හම්බ වෙන්නේ නැහැ වෙන. මොහොතට අවදි කියන්නේ මොහොත විතරයි කිසිම දෙයක් නැහැ. ඒතකොට මේ මොහොත නම් මේ මොහොතේ මෙහෙ මොහොත නම් වෙන කිසි දෙයක් නැත්තම් ඔය ඔක්කොම සංඛාර නම් ඔය දිව්‍ය ලෝක සංඛාර වෙනවා. හොඳට බලන්නකො. හැබැයි මේක තවත් පැහැදිලි කිරීමක් තියෙනවා. මේක ඔබට දීර්ඝ පැහැදිලි කිරීම ඔස්සේ යන්න ඕනි. මේ හැම එකම හොඳට ගලපලා දෙන්න ඕනි. ඒතර ඔබට හොඳට මේ දේවල් පැහැදිලි වෙන්න ගන්නවා. මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මෙතනදී වැදගත් වෙන්නේ දැන් මේ දේශනේ හේතු උනේ අනාගාමී භූමියේ ප්‍රතිපදාව සකස් කරගන්න තැන. මෙතනදී අපි කිව්වනේ අපේ කලින් අපි පෙන්වුවානේ සෝතාපන්න භූමියේදී බාහිරින් මිදිලා අපි මේ සේරම පේන අයනවා නෙමෙයි
දකින්නවා නෙමෙයි, පේනවා නෙමෙයි, මේවා හිතනවා කියලා. ඒක නාමයාන්තයට ආවනේ, රූපයාන්තයෙන් මිදුණානේ. ඒක සෝතාපන්න භූමියෙන් අපි බාහිර ලෝකයෙන් මිදුණානේ, විනීය ලෝකේ කියන තැනට ආවනේ. හැබැයි මෙතනදී අනාගාමි භූමියේ ප්‍රතිපදාවේදී සම්මුති ප්‍රඥප්ති නාමයේ කියන තැන එහෙම ඒක බොරුවක්නේ. අපි හදාගත්ත දෙයක් සත්‍යයක් නෙවෙයි. අන්න ඒක අසත්‍යයක් බව, මායාවක් බව, බොරුවක් බව. එන අරමුණේ සම්මුති නැතුව දකින්න එක. ඒ කියන්නේ සද්දයක් එනකොට ඒක කපුට කියන එක නෙමෙයි, ශබ්දයක් විතරක් වෙනවා. කපුට නෙමෙයි මැකෙනවා. දැන් කලින් කියවනේ කපුට මගේ හිතේ කියලා. දැන් කපුට නැති වෙනවා. දැන් කපුටෙක් නෑ, ශබ්දයක් විතරයි. ඒකේ සම්මුති නාම අපි දාගත්ත දේවල් නැතුව සත්‍ය යථාර්ථයට එනවා. ඒක අනාගාමී. නැවත උපදින්න නම් හේතු නැහැ. ඔතන යථාර්ථයක් වෙනවා, සමාධියක් ඇති වෙනවා. ඒ ලෝකෝත්තර සමාධියක්. ඒක අනාගාමී කියන්නේ ඒකයි. අනාගාමී ඵලයට එනවා කියන්නේ සබදාම් බවට පත් වෙනවා. ඒකට හේතුව සම්මුති ප්‍රඥාප්ති තමයි සබදාමෙන් අපි වෙන් කළ තියෙන්නේ. සබදාමෙන් අපිම හදාගත්ත වෙන්කිරීමක් තියෙනවා. ඒකට හේතුව අපි දාගෙන ඉන්න මේ නම් ටික. ඒවා තමයි සම්මුති ප්‍රඥාප්ති. ඒව ටික නැති වෙනකොටම අපි සබදාම් බවට පත් වෙනවා. ඒකට හේතුව අපි කියලා කෙනෙක් නැති වෙනවා. මේ එතන ඒ සිද්ධිය විතරයි. සිද්ධි ගොඩක් විතරයි. ශබ්දේ ශබ්දයක් විතරයි. එතන තමයි වර්ණේ වර්ණයක් විතරයි. දැනීම දැනීමක් විතරයි. ගන්ධේ ගන්ධයක් විතරයි. රස රසක් විතරයි. ඒව රස රාග න පටිසංවේදී. ගන්ධ රාග න පටිසංවේදී. ශබ්ද රාග න පටිසංවේදී. වර්ණ රාග න පටිසංවේදී. අන්න. ඒවට ඇලෙන්නේ නැහැ. රාගයක් නැහැ. අකම්පිතයි. අකම්පිත හදවත කියන්නේ අනාගාමී භූමියේ ආර්යයන් වහන්සේලා. ඒ තුල අරහත්ත්වයට යනවා. අරහත්ත්ව භූමිය ආශ්‍රෝෂය වෙන ඥානේතයි සකස් වෙන්නේ. ඒ ප්‍රතිපදාවක් කියලා එතන අපි පෙන්නන්නේ ආසවක්ඛා ඥානේ පටිනිස්සග්ගානුපස්සී කියන භාවනාව. අපි භාවනාවක් කියලා පෙන්නවා. ඒ ආසවක්ඛා ඥානෙම තමයි එතන තියෙන්නේ. එතන කරන දෙයක් නැහැ. කරන්න කියලා කිසිම දෙයක් නැහැ. එන අරමුණුවත් අරමුණු කතාවක් නැහැ. මොකද ඒවෙන් දැන් මිදලා ඉවරයි. දැන් අරමුණු ආවත් එකයි නැතත් එකයි ඒ නිකන් ඔහේ ඉඳී. එච්චර තමයි. රහතන් වහන්සේගේ ස්වභාවය උගක් වෙනස්. ඒ අවබෝධය ඇතිව සාමාන්‍ය විදිහට අර නෙළුම් කොලේ දිය බිඳ නොගැටි නොඇලී තියෙනාසේ තිබුණත් ඒ රහතන් වහන්සේලා සමාජයේ නොඇලී නොගැටි හිටියත් අර මහා අවබෝධයටපත් වෙලා. මහා අවබෝධයටපත් වෙලා දැන් ශිෂ්‍යත්වයේ දැන් ඇඩ්වාන්ස් ලෙවල් කළා ඉන්න ළමයා මොන්ඩිසෝරි ළමයාත් එක්ක හිටියා කියලා මොන්ඩිසෝරි මට්ටමට වැටෙන්නේ නැහැ. අන්නේ උපමාව තමයි ගන්න වෙන්නේ. සියල්ල අවබෝධයි. නමුත් අර පුංචි ළමයි එක්ක ඉන්නා වගේ තමයි සමාජයේ මිනිස්සුත් එක්ක මේ මිත්‍යා දෘෂ්ටික මේ අවිද්‍යාව මොහ ගන අන්ධකාරේ පෘථග්ජන මිනිස්සුන්ගේ දේවල් ඔහේ ආගෙන ඉන්න එච්චර. ඔවුන් හා කිව්වොත් හොඳයි කියනවා, වැරදි කිව්වොත් ඒකටත් හොඳයි කියනවා. රහතන් වහන්සේට එහෙම මුකුත් අන්තයක් නැහැ. කිසිම කම්පනයක් නැහැ. ඒක නිසා හැමෝම එකයි. ඒකයි රහතන් වහන්සේලාට එතන ගොඩක් වෙලාවට මේ සිව්පසේ දෙන එක සෑහෙන මහා කුසලයක්. ඒ කියන්නේ මහා ඒක විශාල මේකක් තියෙනවා. අපි මේක වෙනින් විදියකින් මේ ශක්ති ස්වභාව ගැන පැහැදිලි කරනකොට කියනවා. එතකොට ඔබට ඒ පැහැදිලි කිරීම හුඟක් වෙනස් වෙනමම පැහැදිලි කිරීම මාලාවක් අපි කරනවා. සත්‍ය මේ විඥාන ශක්තියත් විශ්ව ශක්තියත් පෘථිවි ශක්තියත් කියලා මෙහෙම අරගෙන මේක මේ අරහත්ත්වයට පත් වෙන තැනත් මේ පෘථග්ජන කෙනා වරහත් වහන්සේට දෙන දානෙ තුල ඒ සිද්ධ වෙන දේවල් ගොඩාක් තියෙනවා. ඒක වෙනම විෂයක්. ශක්තිය හරහා යන එකක්. ඒක මෙතනට අදාළ නැහැ. මේ නිවන් මාර්ගට අදාළ ටිකයි තියෙන්නේ. ඒ ටික කතා කරාත් ඒ ටිකෙත් විශාල ප්‍රමාණයක් අපිට තේරුම් කරන්නත් තියෙනවනේ. ඒතර අරවා ඔක්කොම පටලවල බෑනේ. ඒකයි බුදුන් වහන්සේත් කියන්නේ ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම මේවා නියාම විදිහට වෙන් කරලා තිබ්බම ලේසි. දැන් ඔක්කොම ටික පැහැදිලි කරනකොට බුදුන් වහන්සේට විශාල එතකොට පැටලෙනවා. එතකොට මේ නිවන් මඟ හොයාගන්න බැරි වෙනවා කෙනෙකුට. ඒක අපිත් අර ශක්ති ස්වභාවය ගැන කතා කරා අභිඥාවෙන් කියන දේශනා කියලා. නමුත් නිවන් මඟ පැහැදිලි කරනකොට සරලව පැහැදිලි කරන්න ඕනේ. නැත්තම් කෙනෙකුට ඒක තේරෙන්නේ නැති වෙනවා. මෙතන බාහිරින් මෙදෙන්න කියන එකයි. එහෙම නැතුනොත් ඒක වෙන්නේ නැහැ. එහෙම නැතුනොත් ආත්මය තියෙනවා කියන එකයි. ආත්ම දෘෂ්ටිය නිගිලියෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. හැබැයි කෙනෙක්ගේ ඒ කියන්නේ අපි දන්නේ නැහැනේ කෙනාට ඒක වෙනස් වෙනවා. නානත්තකය නානත්ත සංඥා කියන වගේ මෙතන ඒ කෙනාට සංඥා වෙනස් වෙනවා. ඒකම දක්ෂෙක් වෙන්න පුළුවන්. කුසලයේ තියෙන්න පුළුවන් කෙනෙකුට මේක අල්ලගන්න. එහෙම වුණොත් එයා අර උග්ගටි තන්න විපටි තන්න කියන තැනට එනවා.
නෙయ్ය පදපරම කියලා බුදුන් වහන්සේ 4 දෙනෙක් පෙන්නනවානේ. මේක අහපු සැනින් අල්ල ගන්නවා. මේක ටිකක් ගලපලා අල්ල ගන්නවා. මේක නෙయ్య අර ප්‍රතිපදාව තුළ අල්ල ගන්නවා. පදපරම කෙනා සෑහෙන මේකක් ගන්නවා කියන්නේ. වීරියක් කර ගන්නවා කියන්නේ. ඉතින් කෙනාට වෙනස් වෙනවා. මේ අවබෝධය ඇති වෙන ඇති ඉන්න පුළුවන්. ඉතින් එයාට අල්ල ගන්නත් හැකියාවක් තියෙයි. කොහොමද දැන් ඕනම කෙනෙකුට දැන් පැහැදිලි වෙනවා මේ යන්නේ ශුන්‍යතාවයක් හරහා තමයි. නමුත් මෙතන ගොඩාක් දේවල් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මෙතන ක්‍රියාසිතක් තියෙන්නේ. එන අරමුණු ඒවා දැන් එතකොට මොකද්ද මේ වෙන්නේ? එතකොට මෙතන කර්මයක් පනවන්න බෑ. දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒකේන ක්‍රියාසිත හැමතිස්සම එයාගෙන 이르දියෙන් වගේ හැමතිස්සම ඒ 이르දිපාද තියෙන්නේ. ඒ ඔය තැනේදී සතර 이르දිපාදි වැඩෙන්නේ. ඒ සතර 이르දිපාදි තමයි තියෙන්නේ. ඒ කියන්නේ 이르දියෙන් තමයි කටයුතු සිද්ධ වෙන්නේ. දැන් ඔබ මේ 이르දි ගැන දන්නේ නැහැ. ඔබ හිතන්නේ මේ අහසින් යන 이르දි. නමුත් මෙතනත් 이르දි තියෙනවා. දැන් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන තැන ඒ කියන්නේ දැන් බාහිර එයාට පොලවක් කියලා දෙයක් නැහැ, කකුලක් කියලා දෙයක් නැහැ, ඇවිදිනවා කියලා එහෙම දෙයක් නැහැ නේ මොකොත්. එතකොට එයා කොහෙද දැන් යන්නේ? යන්නේක නිකන් ওই 이르දියක් විතරයි. ඒක පණවන්න බෑ. පොලවක් කියලා දෙයක් නැහැ, කකුලක් කියලා දෙයක් නැහැ, ඇවිදිනවා කියලා දෙයක් නැහැ. එතකොට මොකක්ද වෙන්නේ? ක්‍රියාවක් විතරයි. ඔකයි 이르දියෙන් යනවා කියන්නේ. ඉතින් ඒක උපමාවක් වෙන්නේ. දැන් ඔය විදිහට හැම හතර ඉරියව්වම දකින්න ඕනේ. හතර ඉරියව්වම එතකොට සම්මුති ප්‍රඥාප්ති නැති වෙනකොට තමයි ඔක සිද්ධ වෙන්නේ. එතකොට 이르දිමත් ස්වභාවයක් තමයි තියෙන්නේ. රහතන් වහන්සේලාගේ ස්වභාවය. තෙරුවන් සරණයි.